right. මට්ටිකේදී කාට අවුට් වෙන්න ඕනේ? පුරාටයි විද්‍යාලයි විදාතයි. පුරාටයි කියන්නේ ගුරුවරයාත් සහ වෙද මහත්තුරු. right. පුරාට කියන්නේ ડોක්ටර්. ඒක ડોක්ටර්. ප්‍රාථමික ડોක්ටර් වෙන්න පුළුවන්. ඒ තමයි හම්බෙන්න යන ડોක්ටර් අවංක වෙන්න. බොරු කියලා හරියන්නේ නැහැ. ඒකට ඔයා කියනවා සුලංගිල්ලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයා යාව චෙක් කරන්න පාරකට මාපටගිල්ලේ පිටුමක් තියෙනවා කියලා කියන්නේ. එයා ගමන්නේ ඔයා කිව්ෆෙක්. ඒ නිසා බොරු කරන්න එපා කියන්නේ වෙද මහත්තයා. ඊළඟට මම ඔයාලට දුන්න උදා ඊයේ කතා කරා මේ කියලා අපේ වාක්‍ය රක්වා හතරක් right මේ කියලා අපේ වාක්‍ය රක්වා ඒකෙදි spoken English වලට මේක පාවිච්චි කරන්න කොහොමද listening writing reading ඔයගේ අනිත් four basic language skills වලට මේවා පාවිච්චි කරන්න කොහොමද කියලා අපි භාවිතා වෙන්නේ කොහොමද කියලා කතා කරා. මේකට පින්තූරයක් මම භාවිතා කරා. ඒ පින්තූරට වාක්‍ය රටා ටිකක් apply කරලා ඒ practice කරා. ඊයේ දවස් හැටියට ටිකක් මම දන්නවා ඔයාලට දැනෙන්නේ නැති යම් දැනීමක් කියන අයට නම් මේකේ ප්‍රශ්නයක් නෑ ධාරිතාව. හරිද? නමුත් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට අන්තිමට ආවන් පස්සේ මුලින් ඉඳලා උගන්නයි කියලා හිතාගෙන මේක පොඩ්ඩක් වැඩි වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මම ඔයාලට විස්තර කරා ඇයි මම මේක කරේ කියලා. හේතුව තමයි මම ඔයාලට කිව්ව හේතුව මේක අපි නැවත සම්මුඛ කරනවා. දැන් ගුරුවරයෙක් ඇටියට ඔයාලට මේක අභිමුඛ කරනවා. repetition is the mother of skills කියලා කියනවා. සාක්ෂතාවයන්ගේ මවවන්නේ repetition කියලා කියනකොට පුතා පුනරුක්තිය නැවත හමු වීම නැවත කිරීම යම් ක්‍රියාවක් වෙනද experience අපි කියන අත්දැකීමට ලක් කිරීම. ගුරුවරයෙක් හැටියට මගේ වගකීම තමයි ඔයාලට මම ලබා දෙන දේ නැවත සම්පූර්ණ කිරීම. ඒක කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. පාඩමක් ඇතුලේ කරන්න පුළුවන්. පාඩම් ගණනාවකට කරන්න පුළුවන්. පාඨමාලාවක් ඇතුලේ කරන්න පුළුවන්. පාඩ අභ්‍යාස දෙන්න පුළුවන්. ඒක කියවන එක වෙන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් කරන එක වෙන්න පුළුවන්. ලියන එක වෙන්න පුළුවන්. අහන්න ලැබෙන එක වෙන්න පුළුවන්. කමියුනිටි සංග්‍රහණයට වෙන්න පුළුවන්. ඔයාලට ප්‍රයිවට් chat කරන්න group වල දීලා යාළුවොත් එක්ක public chat කරන්න කියන එක වෙන්න පුළුවන්. හරිද? TV series, films වගේ දේවල් බලන්න කියන එක වෙන්න පුළුවන්. ඔයාගේ විවිධ ක්‍රම තියෙනවා. මොකද මගේ ටාගට් එක ඔයාලට මේ කාල සීමාව තුළ 10 වලට පාඨමාලාව ඒ කාල සීමාව තුළ ටාගට් skills කොහොමද ඔයා ඒක ග්‍රහණය කරගන්නේ? ඒකට අදාළ පාස්වන් සපයනවා. අර නැවත සම්පූර්ණ කිරීම හරහා. ඒක තමයි ඉදිරියට කෙලින්ම පාවිච්චි කරනවා. ඇයි මේක විස්තර කරන්නේ? මම මෙතන ඉන්න පුංචි කට්ටිය. හරිද? වැඩිහිටි කට්ටියක් තියෙනවා. ඔයාලා හැමෝම කරන්නේ ජීවිතයට අලුතෙන් දෙයක් එකතු කරගන්න එක අප්ඩේට් වෙන එක. අප්ඩේට් වෙනවා කියලා කියන්නේ ඉන්න පුද්ගලයා නෙවෙයි අලුත් පුද්ගලයෙක් වඩපත් වෙන්න ඕනේ. අලුත් පුද්ගලයෙක් වඩපත් වෙන්න නම් දැන් තියෙන දේවල් අලුත් වෙන්න ඕනේ. අලුත් වෙන්න කොහොමද? දැන් තියෙන දැනුම් පද්ධති නැත්නම් skills වගේ දේවල් ඒවා අලුත් වෙන්න ඕනේ. right next level යන්න ඕනේ. ඉන්න තැන ඉඳලා හරියන්නේ. හරිද? එතකොට හැමදා හරිද? මේක පාඩම් කරන්න. රෙකෝඩ් කරලා ඒවන්න. ලියන්න. ඔයාගේ දේවල් දෙන්නේ. පාඩමකට නැවත සම්මුඛ අරගේ ලයිට් එක ඒ ක්‍රියාකාරකම නැවත කිරීම. මගේ ලොකු සංයුක්ත කරගන්න මයික් එක. අඩ ලයිට් එකක් අද්දා. හරි කරනවා. ලහිරු මම මේක කරන්න. right. then ඊට පෙර ආතුර මම ඔයාලගෙන් කැමති දැන් දැක්කා ඔයාලා වීඩියෝ ක්ලිප්ස් මට ප්‍රයිවට් මැසේජ් එකක් දෙලා තිබ්බා. මේ ගෲප් එකට ටික වෙලාවක් දාන්න ලබා දුන්න අවස්ථාව. ප්‍රයිවට් කියන්නේ chat group එකට දාන්න අවස්ථාව ලබා දුන්නා. ඒක පමණක් කට්ටිය දාලා තිබ්බා. වීඩියෝ හැටියට රෙකෝඩ් කරලා තිබ්බා. බලන්න අවුරුදු 40 50 right ඒ වගේ කට්ටියත් ඒක සම්පූර්ණ කරලා තිබ්බා. ඒ වගේම O level A level කරන මට්ටමේ ඒ වගේ කට්ටියත් මේක සම්පූර්ණ කරලා තිබ්බා. පාඩම් වලින් මොනවද අරගෙන
ඒ වගේ බය නැතුව වැරදුනා බය නැතුව බහලා ඒවා සම්පූර්ණ කරන්න උත්සාහ කරන එක තමයි මේ කීතකම කියලා කියන්නේ. හරිද? ඒ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් අර අත්දැකීම් ලැබෙන්නේ නැහැ. එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ නැහැ. නැවත නැවත ග්‍රහණය වෙන්නේ නැහැ. ඔයාලා මේ දින 10 ගෙවිල යනවා. මම හිතපු තරම තමයි. මේක කණින් අරගෙන යන්න එහෙම අවශ්‍ය නැහැ පාඩම ලාවන්න. ඔයාලා ගණන් කරන්නේ කොහොමද සුරා? ඒ වැඩේ කරන්න ඕනේ. එහෙම නැතිනම් ඒක පුෂ් කරන්න ඕනේ. පුෂ් කරන්න ඕනේ ෆෝටෝවක් කරන් ගහලා. එහෙම වෙන්න පුළුවන්. ටැග් එකක් දීලා. හරිද? ඒ වගේ දේවල්. කරනවා පුංචි ළමයි නෙවෙයි. ඒ නිසා මම කරන්න කියනවනම් එතකොට ඒක හේතුවක් තියෙනවා. බල දැනගන්න ඕනේ. දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් ඉගෙන ගන්නනේ. ඔයාලා දෙයක් ලබා ගන්න. ඒ නිසා මේ කියන දේ කරන්න තියෙනකොට විශ්වාස කරන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. හරිද? දැන් අපි වෙදෙක් ළඟට ගිහිල්ලා මේ දෙන බෙහෙත් ටික කරන්න කියන වැඩ ටික අපි විශ්වාස කරන්නේ නැතිව මේ කියත් මෙතන ගියම තියෙනවා බෙහෙත් මල්ල. හරිද? yaadෙන්නේ නැහැ. සුව වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. right ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඒ කියන වැඩේ කරන්න ඕනේ. සෙට් වෙන්න නැත්නම් අයින් වෙන්නේ කතාව. ඒ වුණාත් පාරක් කියලාවට දැන් අර අඟුලිමාල වුණා වගේ අහිංසක අඟුලිමාල වුණානේ. ඒ වගේ වෙන්න පුළුවන් පාරක් කියලා. හැමෝම එහෙම හරියන්නේ නැහැ. ඒක වෙන කතාවක්. නමුත් ඔයාලා හිතනවා නම් මේක හොඳයි කියනවා මගේ අවශ්‍යතාවය තියෙන මෙතෙන්ට යන්න ඒ නිසා වැඩ කරන්න ඕන. කරන්න ඕන. නැත්නම් හරියන්නේ. මැජික් එකක් නෑ. හරිද? මැජික් තිබ්බනම් බුදුරයන් වහන්සේ මේකට අපි හැමෝම නිවන් දක්වලා ජීසස් ක්‍රිස්තුස් වෙන්න පුළුවන්. ඒ වගේ ආගමික නායකයෝ ප්‍රොෆෙට් මොහමඩ් වෙන්න පුළුවන්. ඒ ආගමික නායකයෝ මේ අරගෙන යනවා එන්ලයිට්මන්ට් එක වෙන්න පුළුවන්. හෙවන් එක වෙන්න පුළුවන්. හයිටේ කඩාල ස්ථානයේ අපි පමුණුවලානේ බෑ. දැන් දේශනා කරනවා අත්තාහි අත්තනෝ නාතෝ පෝහිනාතෝ පරෝසිය. අත්ත දීපා විහර. තමාට තමා පහනක් වන්න. right? තමාට තමා හැර වෙන පිටක් කොහෙද? අන්න ධර්මයේ පැත්තෙන් කියනවා. උඩ ඒකෙත් කරන්න බෑ. ඒකේ බැරි නම් මේකේ කොහොම කරන්නේ නේ? ඒ නිසා අත්තක් අය කියන්නේ මේ පෙන්වන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම කරොත් හරි. මෙහෙම කරන්න. මේ වැඩේ කරන්න. right? ඒක තමයි. පාරක් කියලාවට ගුරුවරයාට බැරි දේවල් කරන්න පුළුවන් ඕලෙන්. හරිද? අපි උදාහරණයකට ගත්තොත් එම ජුලියන් යනවා. හරිද? ඊට පස්සේ දැන් කවුද මේ වැඩිම වේගෙන් දුවන ධාවකයා කවුද? ලෝකේ වේගෙන්ම දුවන ධාවකයා නම කියන්න මම කට්ටිය. Chapter. ඈ? දන්නේ? යා Usain Bolt. සාරෝ යන්නේ සෙම්බෝල්. එයාට එහෙම දුවන්න පුළුවන් නම් එයාගේ කෝච්ට හරිද කී දෙනෙක් ඉන්නවා. ඒකට කොහොම රෙකෝඩ් තියනවද? ඒක මුචු උදාහරණයක් කිව්වේ. ඒ වගේ මේ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. කියන දේ වැඩ කරොත් ඒවා පාරක් කරලා අභිභවයන් පරායයන් පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි මඩ කියලා දෙන්නේ. ඒ නිසා ඒක තමන්ගේ වැඩක් තියෙනවා කරගන්න ඒ වලටි කරන්න ඕනේ. 70ට 80 විතර ප්‍රදේශයක් තියෙන වගේ සාර්ථකයක් තියෙන ඔයාගේ මත. හරිද? ඒක එහෙම නෑ කියනවා නම් බොරු. right? මේක කියන්න පුළුවන් වුණා කියලා මම මගේ ළඟ අමෘතයක් තියෙනවා. මගේ ළඟ කල්කයක් තියෙනවා. මැජික් ගුලියක් තියෙනවා. මේ උඩ දැම්ම පස්සේ ඉංග්‍රීසි පුළුවන් වෙනවා. right? වර තුනක් තියෙනවා. right? අපි පළවෙනි වරෙන් මෙහෙම business skills හදනවා. දෙවෙනි වරෙන් speaking skills හදනවා. right? එහෙම කියන්න පුළුවන්. අන්තිමට ගෙන ගන්න එහෙම පරණ පුරු කියනවා. එහෙම නැතර නෑ ලෝකෙ. මොදයක් නෑ. ඒක තියෙනවා බොරුවක්. එහෙම කියනවා බොරුවක්. right? යන්න එපා ඒ වගේ ළඟ. ඉතින් මම මේ දීප වැඩේ ඔයාලා කරලා තිබ්බා. right? අපි මේ පාවිච්චි කරන වාක්‍ය රටා. අපි එවිලනේ. right? අපි පටන් ගමු පන්තියේ. මේ විදියට. right? අපි අදත් යනවා අරගටම ලොකු වෙනසක් කරන්න නැතුව ඊයේ කරපු වැඩේ මඩත් අපි කරනවා. ඒකෙන් පොඩ්ඩක් එහාට යනවා. right? ඊයේ කතා කරපු එක වගේම තමයි පොඩි මේ වෙනසක් තියෙනවා. යාඩ් එකේ ඉන්න එකනේ. නේ? The boy කියන්නේ පිළිවෙල ළමයා ඉන්නේ යාඩ් කියලා කියනවා. යාඩ් එක කියලා කියන්නේ මොකක්ද? යාඩ් එක. ගෙදර තියෙන යාඩ් එකට කියන්නේ මිදුලට කියනවානේ. මිදුලට කියනවා ඔතන ආලි
වචන රාළු බලමු. right අපි සරල වර්ගයක් නිකුල. ඉන්නේ ඉන්න. අපි ඉවත්තේ පදේ ආයෙත් කාරණේ කියලා. කෙනෙක් ගබඩාව සාමිනාස ගබඩාව කියලා ගන්න බැරිද? ආහ් ආහ් අපිට සාමාන්‍ය ග්‍රවුන්ඩ් එක කියලා ගන්න තෝරුව කියලා කියනවා. ගාඩන් එක ගාර්ඩන් එක උයන. right මම මේ යාඩ් කියන එකේ තේරුම තේරුවේ. යාඩ් එක අපිට පාර ඉස්සරහට අපිට මතක නැහැ උයවට එන්නේ මම හොයලා නෙවෙයි දැම්මා. යාඩ් එක. වසන් සින වචනයක් තුනේ. ඊළඟට ගැරේජ් එක නහුන්නේ ගැරේජ් නෑ. ඒ ගරාජය. යාඩ් එක කියලා කියන්නේ එලි වහනේ. වැඩපලක් වගේ නම් මේක තමයි පින්තූරයද කියන්නේ. right අපි ඊයේ කතා කරාට අපි කතා කරගන්නවා. මේ දින වාක්‍ය රටාවද අද there is කියන එක මෙතෙන්ට තියෙනවා. there is මෙතන අපි ඊයේ කතා කරපු වාක්‍ය රටාවක there is කියන එකට පස්සේ පාවිච්චි කරනවා කියන එකත් එක්ක නාම පදයක්. මේක බහුවචන නම් is කියන එකට අපිට පාවිච්චි කරලා කියන එක පාවිච්චි කරා. there is a pen පැනක් තියෙනවා. right there are pens pen තියෙනවා. අවිනිශ්චිතයි. අපි ටයිම් එකක් දාන්න පුළුවන්, ප්ලේස් එකක් දාන්න පුළුවන්, මේව නොදා ඉන්නත් පුළුවන්. ඒකට අපි කිව්වා ආතක් පාදක් නැතුව යමෙක් ඉන්නවා යමක් තියෙනවා කියන පාවිච්චි කරන වාක්‍ය රටාව කියන පෑනක් තියෙනවා, බල්ලෙක් ඉන්නවා, ප්‍රශ්නයක් තියෙනවා, මිනිස්සු ඉන්නවා, ශිෂ්‍යයෝ ඉන්නවා. right ඊට පස්සේ මේකට අපි කියනවා dummy subject එක කියලා. දෙයා කියන එකට පස්සේ මේක වචන නම් is වචන නම් එතන නෑ කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවද? නෑ. is පාවිච්චි කරනවා කියන එක පාවිච්චි කරනවා. දෙවෙනි එක subject එක උන real subject එක subject එක පස්සේ is එක පාවිච්චි කරනවා. මේක එක වචන නම් තමයි මේකත් එක වචන වෙන්නේ. මේක බහුවචන නම් තමයි මේකත් බහුවචන වෙන්නේ. ඊට පස්සේ මෙතන place එකක් දානවා. ඊට පස්සේ මෙතන time එකක් දානවා. right කාලවාචී පදයක් හෝ ස්ථානවාචී පදයක්. මේක අපිට මෙතෙන් දාන්න පුළුවන්. මේක මෙතෙන් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ priority එක මොකද්ද? time එකද place එකද? ඒක ඔයාලා ඉස්සරහ ගන්න පුළුවන්කම තියෙනවා. මේක නිශ්චිත ගතියක් තියෙනවා. මේක අවිනිශ්චිත ගතියක් තියෙනවා. නිශ්චිතයි කියලා කියන්නේ දන්න කෙනෙක් දන්න දෙයක් ස්ථානගත කිරීම සඳහා හෝ කාලගත කිරීම සඳහා පාවිච්චි කරන වාක්‍ය රටාව. මෙතන කියනකොට ඈනක් තියනවා කියලා මෙතන කියන්නේ ඈන තියෙන්නේ කියලා. එහෙනම් මෙතන කියනකොට ශිෂ්‍යයෙක් ඉන්නවා කියලා මෙතන කියන්නේ ශිෂ්‍යයා ඉන්නේ කියලා. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ හතරෙන් එකෙන් කියනකොට හතරෙන් දෙකෙන් කියනවා ප්‍රශ්නේ තියෙන්නේ හිමා සහ කමල් අතර. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. right ඒ අදාළ වස්තුවෙන් පටන් ගන්නවා. definite article එක පාවිච්චි කරන මෙතන නිතරම. right මොකද්ද definite article එක? මේ අලුතෙන් හම්බෙන විශේෂ කාරණා සටහන් කරගන්න පුතා. නෝට් එකක් තියාගෙන. ඒක පෑඩ් එකක් වෙන්න පුළුවන්. නෝට් පෑඩ් එකක් වෙන්න පුළුවන්. ඒක නැතරම් පොතක් පෑන එහෙම මොකක් හරි කවන්නේ. පොඩයක් කවන්නේ සටහන් කරගන්න. ඒවා මේ ඉස්කෝලේ ගියපු කාලේ කරපුවා අපි දැන් ටිකක් ලොකුයි. කැම්පස් උත් ගිහලා කෙරුත් පැහිලා ජොබ් කරනවා රිටයර්මන්ට්. දැන් මොන හාමුදුරුවෝ මේ ආයෙත් කතා වෙලා ඒ කාලේ මම ආයෙ ලියන්න ඕනේද? ඒ ලියන්න හේතුවක් වෙනවා. කැම්පස් කියලා නෝට් ලියනොත් උදා හේතුව මොකද? අර මම කියපේ. මොකද්ද? ඔයාට කණෙන් අහලා මොලේ හරහා ගිහිල්ලා ඇස් දෙකෙන් බලලා මෙයාටින් කොහෙන් සටහන් කරනවා. සටහන් කරනකොට ප්‍රොසෙස් එකක්. එනවාද? අත්දැකීම stronger. අද it's a method to make your memories stronger. එනවාද? ඔයාගේ මතකය ශක්තිමත් කිරීම සඳහා පාවිච්චි කරන ක්‍රමවේදය. හරිද? ඒ වගේම ලියන්න පුළුවන්. ඊළඟ පස්සේ ජීවිතේට අයි බලන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා ලියන්න. එහෙම එකක් තියෙනවා. right? okay. ඊට පස්සේ මම කතා කරන විදිහේ definite article එක ගැන. මොකද definite article එක කියන්නේ? the කියන එක. the මේක පාරක් කියලා දී හැටියට ශබ්ද කරනවා. the කියන එකට පස්සේ නිශ්චිත වස්තුව පාවිච්චි කරනවා. the pen, the boy, the problem, right? ඒ වගේ. the ඒකත් එක තමයි නිතර මේක පාවිච්චි කරන්නේ. right? මේක පාවිච්චි කරන ක්‍රම තියෙනවා. මෙතන highlight කරන්නේ. ඊළඟට subject එක has එක ඊට පස්සේ noun එක. noun එක කියන්නේ මම definition එකක් දුන්නා ඉතින් සිංහල පුතා. what is it? නාම පදයක් කියලා කියන්නේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්, සංකල්පයක් වෙන්න පුළුවන්.
උදාහරණයක් පුද්ගලයෙක් man සතෙක් නම් pig ඌරා ඊට පස්සේ bird කෙනෙක් වෙන්න පුළුවන් place එකක් නම් school room kitchen හරිද ඊට පස්සේ මොකක් item එකක් වෙන්න පුළුවන් හරිද දෙයක් වෙන්න පුළුවන් ගත්තොත් knife හරිද hello phone හරිද book ඒ වගේ ඊට පස්සේ සංකල්පයක් happiness සතුට ප්‍රීතිය heaven හරිද ඊට පස්සේ තව ගත්තොත් මොනවාද love ආදරේ kindness loving kindness සංකල්ප right අපේ හැඟීම් වලට දකින්න බැරි දේවල් වලට නම් දෙනවා right ඒවා noun ඒකක් විතර පාවිච්චි කරන්න පුළුවන් right ඊට පස්සේ ඊට පස්සේ එක් ස්ථානයක් හෝ ටයිම් එකක් ගන්න පුළුවන්කම තියෙනවා අනිවාර්යයිද නැහැ හේතුව එහෙම දාලා වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන් මේක පාවිච්චි කරන්නේ තියනවා ඉන්නවා අයිති හැඟවීම සඳහා පොසෙසිව් කේස් එකකින් මේක පාවිච්චි කරනවා I have a class today මට අද පන්තියක් තියෙනවා මටයි තියෙන්නේ දැනද ඊට පස්සේ I have a brother මට සහෝදරයෙක් ඉන්නවා හරිද මටයි ඉන්නේ හරිද he has a brother ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුටයි ඉන්නේ ඒක වචන මෙයා ඒක වචන නම් as පාවිච්චි කරනවා මෙයා බහුවචන පාවිච්චි කරන්නේ අපි ඒක කතා කරන්නේ have use them huh have පාවිච්චි කරනවා have කියන එක පාවිච්චි කරනවා have right we have I have I කියන එකත් එක්කම පාවිච්චි කරන්නේ have the has the have පාවිච්චි කරනවා have මේ පොරාට මෙහෙම කියන්න පුළුවන් have කියන්න පුළුවන් ඊට පස්සේ have කියන්න පුළුවන් right දෙකම okay මේ US වල මේක how for pant පයන්න කියලා කියන්නේ you පාවිච්චි right have ඊට පස්සේ that's place I have a meeting today right that's time එකක් දාන්න පුළුවන් today අද ඊට පස්සේ මේ වෙනස් ආතම් පාඩක් නැතුව නිශ්චිත කරලා කරනවා අයිති හැංගවල මේක මොකද්ද මේක තමයි එකම වේ අන්නේ වගේ හරිද වේ කියන අදහස මේක ඉන්නවා කියනවා මෙතන පාවිච්චි මොකද වේ වෙති වෙන right subject එක මොලි ඒක වචන නම් is පහවචන නම් අයිදමත් එක්ක මොකක්ද පාවිච්චි කරන්නේ අයිදමත් එක්ක am කියන එක පාවිච්චි කරනවා right ඊට adjective එක පාවිච්චි කරනවා now tell me what is an adjective da adjective එක කියලා කියන්නේ නාම විශේෂ නාම විශේෂණය right හරිද the word they use to describe the quality හරිද quality එකක් වෙන්න පුළුවන් quantity එකක් වෙන්න පුළුවන් ඔයාගේ වර්ග තියෙනවා ඒවා විතරක් කතා කරන්න අවශ්‍ය නැහැ අලු සුදු උස පහත හොඳ නරක පහසු ලේසි මිලාදික ලාභ ආන්නේ වගේ දේවල් right ඊට පස්සේ noun එකක් ගන්න පුළුවන් මොකද noun එක කියලා කියන්නේ පුද්ගලයෙක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් කුරුල්ලෙක් වගේ වෙන්න පුළුවන් ඊට පස්සේ වස්තුවක් වෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න පුළුවන් සංකල්පයක් වෙන්න පුළුවන් අර වස්තුවක් කියන ඔබ්ජෙක්ට් එකක් එක්කම ටික අමතක වුණා වාට කියන්නේ right ඊට පස්සේ noun එකක් ගන්න පුළුවන් එක්ක මේක විතරක් කියන්න පුළුවන් එක්ක මේක විතරක් කියන්න පුළුවන් එහෙම නැත්නම් මේ දෙකම කියන්නත් පුළුවන් එතන අපිට ටයිම් එකක් ප්ලේස් එකක් පාවිච්චි කරනවා අපි ඒක කතා කරා පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ පාවිච්චි කරනවද මෙතන ටයිම් එක මේ වගේ ටයිම් එකක් ප්ලේස් එකක් පාවිච්චි කරනවද නැද්ද නේ ටොක්කක් අයින්නවා නේ ඊ කියනවා ඈ කියලාද බෑ මෙතන ටයිම් එකක් ප්ලේස් එකක් පාවිච්චි කරනවා නෑ ඒක පුතා මෙතන වේදේ තියෙන්නේ පාවිච්චි කරන්නේ right ඉන්නවා කියනවා ටයිම් එකක් ප්ලේස් එකක් දාන්න පුළුවන් ටයිම් එකක් ප්ලේස් එකක් ඕකේ දාන්න පුළුවන් මේක අනිවාර්යයෙන් මේවා නැතත් ඕකේ නැතත් ඕකේ right ඉන්නවා තියෙනවා මේ වෙති වෙන්නේ දැන් මම සමන් කිව්වම පස්සේ ඉන්න කතාවක් නෑ ටයිම් එකක් ප්ලේස් එකක් ඕනේ නෑ මම සතුටින් කිව්වම පස්සේ මට බඩගිනි කිව්වම පස්සේ ඇය හොඳයි කිව්වම පස්සේ ඇය නරකයි කිව්වම පස්සේ ඇය ලස්සනයි කිව්වම පස්සේ ඒගොල්ලෝ පෝසත් කිව්වම පස්සේ කියන කාර්යක ලස්සනයි හරිද බල්ලා දඟයි right ආන්න ඉන්නව කතාවක් අවශ්‍ය නැහැ ටයිම් කම්ප්ලෙක්ස් එක දාන්න බෑ හරිද එතකොට නවා තියෙනවා මෙතන වේ වෙති වෙමි සරලව ගන්න වේ මේ වාක්‍ය රටාවේ නම තමයි මම දීලා දෙන්න අපි මේ තාන හම්බුව ඒ සිටි වේ
right basically තිබේ වාක්‍ය වර්ග කොටස් තුනකට කඩාගන්න. පළවෙනි එක කනවා බොනවා දුවනවා පනිනවා ඉගෙන ගන්නවා උගන්වනවා වගේ කරන ක්‍රියාවන්. දෙවෙනි වර්ගයේ අමනවා පායනවා පරවෙනවා වැටෙනවා right ඒ වගේ සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධීන් වගේ ක්‍රියාවන්. හරිද? මේක basically තිබේ වාක්‍ය වර්ග තුනක් තියෙන ඉංග්‍රීසියෙන්. හරිද? අපි මේ දින 10 පුරාවට පළවෙනි දවසේ මේක අපි අවසන් කරා. හරිද? කතා කරන්නේ කොන්ක්‍රීට් කරන්නේ වාට එක්ස්පීරියන්ස් එක දෙන්නේ මේ පළවෙනි මේ කොටස මොනවාද? මේ වේසිටි තිබේ කියන ක්‍රියාවල. මේ මෙතනින් පරිබාහිර වාක්‍ය රටා නැහැ ඉංග්‍රීසියේ. මේ එකකින් එකකට වැටෙනවා ඉංග්‍රීසියේ වෙනත් වාක්‍ය කියනවා නම් මෙන්න මේ අදහස එනවා. හරිද? ඔයාලා මට කියන්න මටත් හොයාගන්න අවශ්‍යතාවයක් හම්බෙලා නැතිනම් අප හොයනවා. එහෙම විශාරදේ ඉන්න පුළුවන් පාන කොහොමද කරන්නේ වරදින්න පුළුවන්. එහෙනම් මේ වරදින්න තියෙව නැහැ. මම ඊපෙරදා ගියපා කන්නාම කිව්වා අර සන්නස්ගල පුරුෂාන්තරස්ගල කියලා ගුරුවරයෙක් ඉන්නේ. right එයාගේ තියෙන ටැකෝබේ හරි අපේ සිංහල මන්ත්‍රී හරි YouTube channel එකේ ඒකේ ගුරුවරයෙක් right එයා ෆීල්ඩ් අවුත් ජගත් මම මතක නැහැ මම බැලුවේ ඒක පොඩ්කාස්ට් එක. ඒක කියනවා අවුරුදු 10ක් පුරාවට විෂය කර්මක් වරද්ද කරලා අවුරුදු 10ක් අයිලන්ඩ් ෆස්ට් 7 වාරයක් ගහපු ගුරුවරයෙක්. හරිද? එයා නෙවෙයි එයාගේ ශිෂ්‍යයෙක්. එහෙනම් ඔක හිතන්න පුළුවන්. ඒ වරදින්න පුළුවන් මොන කෙරුවොත්. එහෙනම් ඒක පියාගේ මෙතනින් පරිබාහිර යම් වාක්‍යයක් තියෙනවා. ආවද මේක ඔය කීප හතරේ කොහෙද වැටෙන්නේ? ඒක දෙන්න පුළුවන්. ඒක අහන්න පුළුවන් මම. ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. මෙතන කියන්නේ මම අමාරු දාන්න. ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. මෙතන මම වේසිටි තිබේ කියන මේ ඔරිජිනල් එකකට වැටෙන වෙනත් වාක්‍යයක් තිබ්බොත් right අපි උදාහරණයක් මම කියන්න. අන්ද I am happy to see someone right see someone subject එක be ක්‍රියාපදේ happy adjective එක to see හරි to කෙනෙක් පස්සේ see verb එක පාවිච්චි කරනවා එනවනේ මොකද වෙනත් මම ලිපෙක වෙනවා I am happy to see යන්තම් හරි වෙනවා පැහැදිලි නැති වෙන්න පුළුවන් පැහැදිලි නැති වෙන්න පුළුවන් මම ෆෝන් එකකින් බලන්න පැහැදිලි නැති පුළුවන් මේක මේ ආවරණය කරනවා කවලිනවා ඔයාලා කතා කරන්නේ සංවේදනය කරන්න ඕනද ඇටෙන්ටිව් වෙන්න ඕනද පේනවා right I am happy to see right මම මේ කවුරුයි කියන්නේ ලැජ්ජ වෙන්න එපා මෙතෙන් ආයෙත් ඔයාගේ වැඩේ කරන්න මෙතන 1000ක් විදියට හතක් පහකට ගණන් ගන්න එපා මෙතෙන් ආවම බදලා අරගෙන යන්න ඉන්න මිනිස්සු ගණන් ගන්න එපා මෙතන කවුද පොඩි කට්ටිය ඉන්නවද වැඩි කට්ටිය ඉන්නවද ආවුරු ඉන්නවද right ඒක චාරයක් නැතුව හැසිරෙන එක නෙමෙයි මෙතන ඔයා ඉන්ටරැක්ට් කරනවා ඒ වෙන අන්තර්ක්‍රියාකාරීත්වයේදී ඔයා මොකක් හරි කියනවා නම් කතා කරනවා නම් මට තේරෙනවා ඔයාට ඒක වැරදිලාද හරිද ඔයාගේ ඔළුවට මොනතරම් දුරට මේක බලා ගිහිල්ලාද හරිද ඇසස්මන්ට් එකක් කරන්න පුළුවන් හරිද ඒ විදියට එතකොට මේ කිව්වන් පස්සේ ප්‍රතිචාර දක්වන්න ඒක ඔයාලට හොඳයි ඒක ප්‍රතිචාර දක්වන්න හොඳයි හරිද අර ඉස්සරහ පෙළේ කට්ටිය තමයි ගනුදෙනු කරන්නේ ඊට පස්සේ කට්ටිය විකාරණා කරනවා එහෙම එකක් නෑ වන්දි හැමෝටම ගනුදෙනු කරන්න පුළුවන් right I am happy to see someone right මට සතුටුයි කෙනෙක් දැක්කේ මේක පැටර්න් එක සෙන්ටෙන්ස් පැටර්න් එක right උරේ මේක නෑනේ හාමුදුරුවෝ කියනවා I කියන සබ්ජෙක්ට් එක and කියලා කියන්නේ verb එක happy කියන adjective එක මේක ගොඩනැගිලා තියෙන්නේ 4න් 4ක් මත පිටක් නේද වේවිති කියන වාක්‍ය රටාව මේක පැටර්න් එක මේක පැටර්න් ඕන තරම් තියෙනවා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් වලට කියලා ඔයාලට මගේ පන්තියට එන මේ වගේ 1000ක් ගන්නවා 500ක් ගන්නවා 1000ක් ඒ වගේ හොය උගන්වන්න පුළුවන් මගේ පන්තිවල මම උගන්වනවා එහෙනම් මේවා ඔය ග්‍රැමර් ඉගෙන ගන්න එපා මගේ පන්තියට එන්න මේව තමයි ඔය යාළු පැන දීපුවම එහෙම කියනවා ඇඩ් ගහනවා එහෙනම් පාරකට මාත් එහෙම එකක් කරන්න පුළුවන් මොකද ඉල්ලන්නේ ඒ විදියට එහෙනම් එහෙනම් බනිස් විදියට කෑව පාන් විදියට කෑව පාන් පිටිම තමයිනේ ආනේ වගේ එතකොට මේ කොහොම හරි දෙයක් හදාගන්න ක්‍රමයක් ලැබෙන පස්සේ හරිම ලේසි. දැන් මේ පැටර්න් එක අල්ලගත්ත කියලා කියන්නේ මේක අල්ලගන්න හරි ලේසි. එහෙනම් මම සතුට වෙන්නේ පැටර්න් එක මේ වගේ. එතකොට I have කියන එක ගත්තොත් මේක හදලා බලන්න. I have something to finish.
I have something to finish. Please tell me the meaning of this sentence, Buddha. I have something to finish. I have something. What's the meaning? I have something. මට යමක් යමක් something. තියෙනවා. යමක් කියනවා. Something. අවසන් මට කරන්න යමක් යමක් තියෙනවා. to finish. අවසන් කිරීමට. Right? මේක sentence පාඩම් එක. ඔන්න ඒක කියන්නේ මේ මත පිහිටා. මට යමක් තියෙනවා. ට කියනවා ට ඉන්නවා. to කියනවා වර්ග දැම්මා. finish කියන base form එක දැම්මා. හරිද? එහෙම නැත්නම් to infinitive කියලා මේකට කියනවා. හරිද? to එකට පස්සේ බෙයන් ක්‍රියාපදේ පිටුන අවස්ථාව. ඔය වගේ. මේ මත පිහිටා ඔය expand කරන්න පුළුවන් ඔය. right? මම හිතන පැහැදිලි කියලා හරි point එක. ඔය විදිහට තමයි ඉගෙන ගන්න. ඒක නිසා තමයි කියන්නේ ඉගෙන ගන්න මෙතෙන්. ඉගෙන ගන්න ඉගෙන ගන්න එක මොකද යන්නේ? ඉගෙන ගන්න ක්‍රමයේ ඉගෙන ගන්න. එහෙමද? එහෙම නැත්නම් මේ වගේ 1000ක් තියෙනවා නම් ඔය 1000ම ඉගෙන ගන්න පන්ති උදින් යන්න ඕනේ කරන්නේ. මාසෙක 2000ක් අර ඊයේ කවුද කතා කරේ කියලා. වලගේ නැත්නම් මුල්බගෙන මම නෙවුවා හාමුදුනේ බැංක් ඩීටේල්ස් එවන්න ඩිප්ලෝමා කෝස් එකකට වෙන්න අපේ 7000 ගණන් හදලා. හරිද? ඒකේ අර 15000 කෝස් එක වැඩි ස්පොන්සර් මේ දවස්වල එකතු වෙන්න පුළුවන් කන්ට්‍රැක්ට් ගන්නවා බඳව ගන්නවා ප්‍රොමෝෂන් එකක් යනවා දැන් ඔයාලට අලුත් කට්ටිය ඉන්නවා එකතු වෙන්න පුළුවන් එකට එකතු වෙච්ච නැති කට්ටිය ඉන්නවනේ මේ දවස් ටික යනවා ඒකට කියන්න බෑ ඊළඟට දැන් ඒක 1000 තිබ්බේ ඉස්සෙල්ලා 1500 තිබ්බේ දැන් 2000 වුණා දැන් 2500 වෙලා ගියා එන්නේ එක වැඩි වෙන්න පුළුවන් පුළුවන් තරම් ඉක්මනට පස්සේ එකතු වෙන්න ප්‍රෝමෝට කැමති කට්ටියට ඔය දින 10න් පස්සේ ඒ වැඩ ආරම්භ කරලා කරගෙන යන කැමති කට්ටිය එකතු වෙන්න පුළුවන් ඒ පන්තියට එකතු වෙන්න ඊය අපෙන් බැගෙන අහලා මෙසේජ් එකක් දාලා පහළ මට ඒ ගාන දාන්න ඉංගලන්තෙන් දාන්න ඊමේල් මම හරිද බැංක් ඩීටේල්ස් එවන්න කියලා ඉතින් මම කිව්වා ඒක 7000 ගන්න වෙන මේක ස්පොන්සර් පාර්මාල දෙන්න පුළුවන් කියලා එතකොට පින්දිලා තිබ්බා මේ හිතා ගන්න මේ ආවුරු කොහොමද මේව වැඩ කරන්නේ රුපියල් 500 කියලා හරිද එතකොට මේ 7500 නෙවෙයි. හරි 2500. ඕකේ. එතකොට මේ වගේ කතා කරනවා. හරිද? ඒ වගේ අන්ති ගානක් කිල්ලා අවුරුදු ගණන් ඉගෙන ගන්න උගන්වන දේවල් කියන. හරිද? එහෙම අවශ්‍ය නැහැ. ඉගෙන ගන්නයි ඉගෙන ගන්න ඕනේ. කොහොමද ඉගෙන ගන්න? කොහොමද කියලා දුන්නනේ? ප්‍රධාන ක්‍රියාපද වර්ග තුන. හරිද? මේ අපි එක ඉවර කරනවා. මොකක් හරි ඉවරයක් දෙන්න බෑ. වල පන්ති වලට යනකොට මෙතෙන් ටිකයි අතෙන් ටිකයි ගියම එක්ස්ප්‍රෙෂන්ස් ටිකයි මෙහෙමයි හරිද ඒවට හරි කැමතියි ශිෂ්‍ය හැටියට කැමති ඒවට එනවා අය හොඳක් බැඳගෙන ඉන්නවා පොඩක් කාර් එකක් පෙන්න ආය පාර්ට්මන්ට් එකක් පෙන්නලා ලොකු ෆෝන් එකක් පෙන්නලා පොඩ්ඩේ පොඩ්ඩක් හදලා එහෙම කරලා නේ පොෂ් විදියට කතා කරලා මට ශෝභනයක් දැම්මොත් එහෙනම් මරි නොනෙවෙයි නෑ මට කරන්න ඉරුවත් මම කරනවා එහෙමද එහෙම ඒවල තමයි අහුවෙන්නේ තේරෙනවද මම රියලිටි එක විස්තර කරන්නේ තේරෙනවද सामान्य अभी क्या लेबल मिनिस्टर मिलती है लेबल मिलती है දැන් කොකාකෝලා එන්න පුළුවන් හරිද දැන් කොකාකෝලාට වඩා වතුර හොඳයි නේද නමුත් අපි ලේබල් එක මිලදී ගන්න අර ගාන කොකාකෝලා වගේ තවත් දේවල් තියෙන බීම වර්ගයක් තියෙනවා අරවට වඩා හොඳ ඒක පාන හරිද විශ්වවාද උතරක ලේබල් මිලදී ගන්න කොට බෑට මෙතන ඉගෙන ගන්න නැති වෙන්න කියන වැඩේ නොකරන්න ලේබල් එක මත පදනම් වෙන්න එපා වගේ හිතුවා. ඒක වෙන්න දෙන්නේ නැහැ. මම ජීවිතේ කිසිම දෙයක්. එහෙනම් ලේබල් එක මත. right? අපි පැහැදිලි කියලා මම මේ බණක් කියාගෙන යන්නේ මේ අතරේ ජීවිතේ. ටීචින් හાર્ඩ් පුතා. එහෙනම් විශ්තරක් නේ ජීවිත හදවතින් උගන්වනවා. right? ඔය අරගන්න අය මුලා වෙන්නේ නැහැ තනියම ඉගෙන ගන්න පුළුවන්. මේ ක්‍රම ටික කියලා දුන්නා පන්ති ගානේ ඔයාගේ කාලය ධනය මහන්සිය වැය කර එහෙම යන අවශ්‍යයි. මේ ක්‍රම ටික අල්ලගන්න. එතකොට තනියම ඉගෙන ගන්න පුළුවන්. පොඩි සපෝට් එකක් ගන්න පුළුවන් කායෙත් හරි chat GPT ගහන්න පුළුවන්, Google කරන්න පුළුවන්, right ගුරුවරයෙක් ගහන්න පුළුවන්, dictionary එකක් හිතලා කරන්න පුළුවන්. ඒ විදිහට අල්ලගෙන ඒක කතා වෙන කතාවක්. නමුත් තමයි දාස් ගණන් වියෝගිය පන්ති ගණන් යන්න අවශ්‍ය නැහැ. ඔය කවරි දාලා ගත්තා නැහැ. right මම ඒතර පැහැදිලි කියලා බැක්ටු ද ලෙසන්. දැන් මේක තමයි රාගෙට. ඒක අපි ඉස්සරහට යනවා. මම ආයිත් හදත් ටික වෙලා ගැට විස්තර කරන්න. මේ පින්තූරේ. right මේ පින්තූරේ විස්තර කරන්න.
ඒකට මම ඔයාලට රුකුලක් දෙනවා. ක්‍රමයක් දෙනවා. මම ඔයාලට විස්තර කරා. ඒ මෙහෙම දෙන්නේ මෙහෙම කරන්නේ ඇයි කියලා. ඉන්ස්ටිටියුට් විස්තර කරන්නේ ඇයි කියලා මම විස්තර කරා ඊයේ. ඊට පස්සේ මෙහෙම දෙන්නේ ඇයි කියලා මම කිව්වා. ඒකත් ඔයාලට පොයින්ට් එකකට කියලා දෙන්න. අපි කතා නොකරන්න බැරි වෙන්න හේතුව තමයි මොනවද කතා කරන්නේ කොහොමද කතා කරන්නේ කියලා දන්නේ නැතිකම සහ ඊළඟට ඒකට හුරුව නැතිකම. හුරුව ඇති කරන්න ඔයාලට දීලා දෙන පුතා රෙකෝඩින්ග්ස් එවන්න. කියලා දාන්න, වොයිස් නෝට්ස් දාන්න, ඒක කරන්න. ප්‍රතිකාර ගන්නවා. එතන ඊට පස්සේ වැඩේ කරන්න. ඊට පස්සේ ආකෘති නැහැ. අපි දැන් මලගෙදරක කතාවක් කරන්න කිව්වොත් එimhe ආකෘතියක් ගන්න නැහැ. අඳ කරන්නේ. දන්නවා කතා කරන අයියෝ මේ මිනිස්සේ ගොඩ ගා කතා කරන කියලා අපි ජජ් කරනවා තමයි මලගෙදරට ගිහිල්ලා. ස්තුති කතාවේ අරකට තමයි කරන්නේ. එන් බණිනවා තමයි. නමුත් ඔයාලට ස්තුති කතාවක් කරන්න කිව්වොත් එimhe වණක් ඒ ප්‍රශ්න. ඉතින් හේතුව තමයි අර කතා කරන මිනිස්සයා දන්නවා කොහොමද අවසර ගන්නෙ මොනවද කියන්න ඕනේ කොහොමද අවසන් කරන්නේ. ඒකට අදාළ වචන ඒ අවසන් කරන සමාව භජනය කරන සේක අන්තිමට කාගේ හරි මට නමක් අවතුනා නම් සමාව භජනය කරන්න කියලා අන්තිමට කියනවා. ඒකේ වචන දාන්න. ඔයා කතා කරන්න කියපන් සමාවේ භජනේ එන්නේ නැහැ. කරුණාකර මුලට දාලා පටන් ගන්න දන්නේ සිංහල. එහෙනම් රයිට් ආන්න එක. ඒක ඇප්ලයි කරන්න ඉංග්‍රීසි වලට. ඒතොර මෙතන දැන් මේ සිද්ධා මේ ක්‍රම වේද දෙනවා. පළවෙනියට හතරෙන් එක පාවිච්චි කරන්න පුතා. මම කියපු. පළවෙනියට හතරෙන් එක පාවිච්චි කරන්න. දෙක ඊට පස්සේ හතරෙන් දෙක පාවිච්චි කරන්න. හතරෙන් තුන එතනනේ වයිට් 13 වට ඉන්න. හතරෙන් හතර පාවිච්චි කරන්න. එතකොට මේ ආකෘතියම පාවිච්චි කරන්න ඕනේද? දැන් අපිට මගදී හම්බ වෙන සුද්දෙක් සීගිරියට යනවා. හතර මගදී හම්බ වෙනවා. වයිට් එතකොට there is a සීගිරියක් තියෙනවා. එහෙම එකක් නෑ. මෙතන මේ ඔයාට ආකෘතියක් හදලා දෙනවා ආරම්භයක් ගන්න. වැඩක් කරන්න කොහොමද කියලා. නමුත් මේකේ කොටස් අරගෙන තමයි පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ ඇප්ලයි වෙනවා. හරිද? එහෙම එකක් තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ විදිහට කරලා කොහොමද වැඩේ ගොඩ දාන්නේ කියලා. ආකෘති තියෙනවා. ක්‍රමවේද තියෙනවා. නැත්නම් අපි අර නිකන් දොඩංගොඩ මේ ගෙලිගොඩ බදාගත්තා වගේ වෙනවනේ. මේ ක්‍රමයෙන් පිටපයින් පුළුවන් පස්සේ. මේක දැන් මුලින් අපි රාමුවට ඇවිල්ලා ආකෘතියට ඊට පස්සේ වචන එකතු කර ගන්න තියෙන පැටර්න්ස් ටික දන්නවා. ආකෘතිය දන්නවා. වචන එකතු කරනවා. right. පිරිමි ළමයෙක් ඉන්නවා අංගනේ ස්ථානයක් කියනවා. පිරිමි ළමයෙක් ඉන්නවා ආතක් පාඩක් නැතිව අපි නොදන්නා නුපුරුදු පුද්ගලයෙක් ඉන්නවා. කොහොමද කියන්නේ? they are is the boy is a there is the boy that they are right. ඊට පස්සේ මෙතන අංගනේ අර වචනේ සිංහල වචනේ අංගනේ. ඊට පස්සේ මහල අංගනේ මගේ හද යාඩ් එකේ යාඩ් එක සිංහල ඉංග්‍රීසි යාඩ් එක කියන්නේ අංගනේ. ඊට පස්සේ පිරි ළමයානේ විතර මේ ටයිපෝ පාරන් ඉගෙන පුතා ඒක සමාව වචනය කරනසෙක්වා පිරිමි ළමයා තරබල පිටණියේ ඉන්නේ. එතකොට පිරිමි ළමයා මෙතන කතා කරපු කෙනා දැන් මෙතන කියන එක පාවිච්චි කරනවා. මෙතන ඩෙෆිනිට් මෙතන ඉන්ඩිපෙන්ඩන්ට් ආර්ටිකල් එක මෙතන ඩෙෆිනිට් ආර්ටිකල් එක. එයාගෙන් පටන් ගන්න the boy is on the green grass. grass එක කියලා කියන්නේ grass කියලා කියන තනකොළ. මෙතන තනකොළ අපීල් දෙකට පාවිච්චි කරන්න පුළුවන් grass. green කියලා කියන්නේ පොළ පාට. ඊට on කියන එක ප්‍රොපොසිෂන් එකක් මේව highlight කරගන්න. highlight කරගන්න කියන්නේ කොහේ හරි සටහන් කරගන්න. දැන් අපි note එක දානවා රතු ඉතින් ඊට පස්සේ අපි රතු මේ තරු ලකුණක් එහෙම දාලා ලියාගන්නේ. ආන්නේ වගේ නැතිනම් ප්‍රතිගමයකට මේ points දාගන්න. මේ අලුතින් හම්බෙන්නේ ප්‍රොපොසිෂන්ස්. අපි සාමාන්‍ය මෙතන පාවිච්චි කරන්නේ කියන එකනේ. ක්ලාස් එකක් යම් වට ප්‍රමාණයක් තුල නම් අපි පාවිච්චි කරන්නේ in කියන එක. නමුත් මෙතන පොඩි යුනික් ගතියක් තියෙනවා. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ අපි හිතන ක්‍රමයට නෙවෙයි. මෙතන අලුත් එකක්. අනේක ලැන්ග්වේජ් පොයින්ට් එකක් සඳහන් කරගන්න. එතකොට සතෙන් සතේ එකතු කරලා තමයි භාෂයකට ඒකට දාලා ප්‍රයෝග කරන්නේ. ඒ වගේ තමයි ඔක ගාතාවක් තියෙනවා. උදබින්දු නිපාතේන කමසක්කෝතේ ගතස්ස හේතු සාර විද්‍යාන ධර්මස්සජ ධනස්සජ කියන. වතුර බින්දුව කලයකට වැටිලා ඒක පිරෙනවා වාගේ ධර්මයට ධනයට සියලු විද්‍යාවන්ට. හරිද? මේ විද්‍යාවක් නේ. මේකත් එහෙම තමයි. මේ පොඩි දේවල් එකතු කරගන්න. හරිද? කොච්චර ඉගෙන ගත්තත් මට බෑ. එහෙම හිතෙනවා. එහෙම පුළුවන් වෙයි කියලා හිතනවා. ඉන්න ලැන්ග්වේජ් එකත් එක්ක ඉන්න අවුරුදු ගාන අනුව පුළුවන් වෙයි කියලා හිතනවා. නෑ. පොඩි එකතු කරගන්න. right? ඊට පස්සේ ඔබට දිනා දුමුරු කොණ්ඩයක්. right? දුමුරු කොණ්ඩේ මොකද කියන්නේ? What's the word for this program? දුමුරු කොණ්ඩේ
Brown hair. Brown hair. brown hair Brown Yeah. hair. Brown hair. he has brown hair ඊට Brown පස්සේ hair. මෙන්න මේ හල් කයන්න එනකොට මේ ඉතින් ළමයෙක් කියනකොට ක දානවනේ right ඊට පස්සේ මුණ්ඩයක් කියනකොට මෙතෙන්ටත් ක දාන්න ඕන කියලා වගේ අදහසක් එන්නේ. දැන් ගොඩක් පන්ති වල වල කියලා දීලා ඇති හල් කයන්නක් කියනවනම් අවිනිශ්චිත යමක් එක්කෙනෙක් එක දෙයක් කියනකොට අපි n කියන එක පාවිච්චි කරනවා කියලා කියනවා. නමුත් මේ කොණ්ඩේ වගේ අවස්ථාවලදී අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. right brown hair උට මෙතන සිංහලෙන් එහෙම එකක් ආවට ඉංග්‍රීසියේ ඒ දානවද ඉන්ඩිෆරන්ට් ආටිකල් එක දානවද පාවිච්චි කරන්නේ නැහැ. He has brown hair ඊට පස්සේ ඔහු ඉංචි he is small right මේක හතරෙන් subject He එකේ is small. adjective He is small. small කියලා කියන්නේ පුංචි. දැන් ඔයාලා Kunchi. මේක දැන් ලියනකොට කියනකොට ඔයාලා රෙකෝඩින්ග්ස් එකම දෙවනකොට මේක is කියලා කියනවා. is small. ඒක උච්චාරණය කරනකොට ලස්සට small කියන බණ කට්ටෙත් small පස්පාර කෙනෙක් Small. Small. small කියන එක. Small. small Small. small Small. 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 That's okay. Right, well done. Recording එක. අයියේ recording එකක් තිබ්බා. නමුත් මට ඒක upload කරගන්න වෙලාවක් තිබ්බේ නෑ පුතා. මේක සමහරට ලබා දෙන්න බැරි වුණා. බලමු. ඊට දෙයක් මම දැක්කilla තියෙනවා. ඒක ග්‍රහණ කරන්න කොටම. ඒක ගන්න. මෙතන අදත් ඉල්ලලා තියෙනවා. ඒක කියන්න බෑ. මම අද record කරනවා. මට පුළුවන් වුණා upload කරලා දෙන්න. Right. මෙතන දාලා තියෙනවා නිදුල කියන වචනයක දාලා තියෙනවා අලුතයි. Right. ඊට පස්සේ අපි ඉස්සරහට යනවා. ඒක පැහැදිලි. දැන් අර ආකෘතියට අනුව වාක්‍ය පාඩම් කරලා තියෙනවා. මේක තමයි මේ වගේ එකක් තමයි රෙකෝඩ් කරලා මට එවන්න කියලා කිව්වේ. නමුත් මෙතනින් එහාට ගිහලා කට්ටිය රෙකෝඩ් කරලා තිබ්බා. අර ඒ වගේ වෙලාවට වැරදි අම්බාලකට කරනවා. එතකොට ඒ අම්බාලකට කරන වැඩවලට මම අම්බාලකට ෆීඩ්බැක් කරන්න බැරි වෙනවා. එක පොයින්ට් එකක් අරගෙන ඒක පෙන්වා දීම තමයි කරන්නේ. නමුත් මේ ආකෘතියට පිටියන් පස්සේ ඔයාලා දෙන වාසිය තමයි වරදින්නේ නැහැ. මේ ආකෘතිය ප්‍රැක්ටිස් කරනවා. හරිද? ආකෘතිය ප්‍රැක්ටිස් කරනවා. ඒක වලට පුළුවන්. එහෙනම් අර බුදංගුණ බදාගත්තා වගේ නැතිව මේ කියපු දේ වැඩේ කරන් පස්සේ අරක වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒක කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන අවාසිය මම කිව්වේ disadvantages advantage එක. මෙතන මේ වගේ ක්‍රමයකට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා ඒක රෙකෝඩ් කරලා එව්වා වීඩියෝ රෙකෝඩ් එකක් හැටියට EDP එක නම් කරන්න කියලා කිව්වා. එතකොට ඒක පුළුවන් ඔයාලට. එකක් ඉවරයි. 1000ක් ඔයාලට එකතු කරන්න තියෙනවා නම් එකක් එකතු කරලා ඉවරයි. දැන් එකක් එකතු කරන්නේ නැතුව කැලි ගොඩක් එකතු කරා. ප්‍රශ්නයක්. ගොඩක් බදාගත්තා වගේ. right අපි ඉස්සරහට ඊට පස්සේ එය විවෘත මෙතන there's a box කියලා මෙතන ඒක එන්න ඕනේ. right අපි කියමු මෙතන කොහොමද කියන්නේ box එකක් තියෙනවා කොහොමද කියන්නේ හතරෙන් හතර පාවිච්චි කරන්නේ There is a box. There is a box. There is a box. place එක කියනවා පිරිමල මෙයා ළඟ Near the boy. Near The boy. near the boy. There is a box near the boy. Very good. Right? There's a box. The box near the boy. හතරෙන් එක වාක්‍ය රටාව පාවිච්චි කරලා තියෙනවා. right? එතකොට අපි මොන කතා කරනවා මෙතන ඒ විවෘතයි. ඒ box එක විවෘතයි. right? ඉතින් ළමයා The box is open. open. It's It open. is open. open. right? මේක adjective එකකට පාවිච්චි කරලා තියෙන හතරෙන් හතරේ වාක්‍යයක්. ඊට පස්සේ open කියන එක අපිට verb එකකට පාවිච්චි කරන්න පුළුවන්. open open මොකද? Gangnam Style. Box is open. Korean K-pop singer ප්‍රසිද්ධ වෙන open Gangnam Style. සමහර මතකයි. open අනිවාර්යයෙන්ම
city. Right? Open the Open the box. Open the box. door. Open the door. Right? මේක නිකන් සරල වචනයක් වගේ කොහොමද කියන්නේ? Open the window. Open the window. Right? Open මේක verb එකකට Open the cupboard. right? Very good. Very good. Right? ඊට පස්සේ මෙතන adjective එකක් තියෙනවා. අතන එකයි මෙතන එකයි. Right? all එක දැන් play කරන්න. ඔහුට තිබෙනවා නිල් කමිසයක්. ට තියෙනවා ට ඉන්නවා. අතරින් තුනේ වාක්‍යයක්. කොහොමද කියන්නේ? He has a He has a Has blue a blue shirt. shirt. Blue shirt. He has a blue shirt. He has a blue shirt. very good. subject එක තියෙනවා. verb එක තියෙනවා. Has a මේ shirt කියලා කියන්නේ මොකක්ද මේක? noun එකක්. right? He has ලස්සන a කරලා blue තියෙනවා. shirt. subject එකයි has එකයි noun එකයි පමණක් නෙවෙයි. noun He එකට has adjective එකතු කරලා තියෙනවා. right? ඊට පස්සේ ඔහු කුතුහලාත්මකයි. යානේ curious ගතියෙන් ඉන්නවා. මේක adjective එක. subject එක තියෙනවා. verb එක තියෙනවා. adjective එක තියෙනවා. right? මේක හතරෙන් කියලුට හතරෙන් හතරේ වාක්‍යය. හතරෙන් හතරේ වාක්‍යය. ධනවිස්සේ 7 එල් තියෙනවා. 7 එල් තියෙනවා කොහොමද? there are shadows. shadows කියන්නේ Seven L. සුරදරුන්ට දාන shadow කියලා කියන්නේ පස්සෙන් එනවනේ. ඊට පස්සේ මොකද grass කියලා කියන්නේ ධනවිස්සේ. ධනකොළ පිට්ටෙනියේ. ඊට පස්සේ මේක හතරෙන් කියලකට හතරෙන් එකේ වාක්‍යයක්. right? හතරෙන් එකේ වාක්‍යයක්. ඉන්ටර්නෙට් එක කියන්නේ හතරෙන් එකේ වාක්‍ය කියලා හොයන්න එපා. සම්පූර්ණයෙන් මෙතන දාපු හඳුනා දීපු පිළිවෙලනේ. එනවාද? මොකටද? මට ඉගන්නේ මේ පහසුව සඳහා ඔබට අවබෝධ කර ගැනීමට. අවබෝධ ගැනීමේ පහසුව සඳහා ඉගෙන ගැනීමේ පහසුව සඳහා හරියට මේ ටෙක්නික් එක පාවිච්චි කරනවා. මේ ක්‍රමවේද පාවිච්චි කරන පස්සෙන් බේසික් ටිප්ස් එක දුවා කියනවා. බොස් ගිහිල්ලා මෙන්න මේ ෆයිල් එක අරගෙන ඉන්න කියලා. ඔයා ඒක හරියට පිළිවෙල තිබිලා තිබ්බ නැතුණත් වෙනවා. ඔයාලට මතකයි හිටින්නේ නැහැ. ඔයා විනාඩි 10ක් 15ක් කොහෙද? අරගෙන ඔයා ගන්නව වෙන්නේ. නමුත් ඔයා පිළිවෙලකට කොහේද තාම ඉබ්බොත් ටිප්ස් එකේදී බොස් ඔයාලට කියනකොටම නර ෆයිල් එකෙන් කියලා ටග්ගාවල මට කියනවා. කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔයා දැන් කතා බහ කරනකොට බොස් අහනවා මෙතන පාවිච්චි කරනවානේ පොසෙසිව් කේස් එකක්. හරිද? පොසෙසිව් කේස් එකක්. දන්නේ නැහැ. මේක පොසෙසිව් දාතනේ එකද මොකුත් දන්නේ නැහැ. පැටලෙනවා. මෙච්චර කාලෙක ඒ ප්‍රශ්නේ වෙලා තින්නේ. ඔයාලා දා ගන්නකොට මේක කියනවා මේකෙන්. මේක කියනවා මේකෙන්. එහෙනම් මේක වෙනවා සාමාන්‍යයෙන්. හරිද? ඒක මේ පැටලුම ගිහිනවා. ඒකට පිළිවෙලක් දෙනවා. හරිද? මෙතන පාවිච්චි කරනවා මේ මුල් කාලේ Pentium 2 මැෂින් එකක් වගේ වැඩ කරන්න පුළුවන් පුතා. හරිද? මුල් කාලේ මුලදී මේව අමාරු වෙන්න පුළුවන්. හරිද? මේ මතක් කර කතා කරන්න වෙන්න පුළුවන්. මතක් කර ලියනවා වෙන්න පුළුවන්. මතක් කර ඇහිඳ අහනවා තේරුම් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් ටික දවසක් කරලා සීසන් එක පටන් ගන්නවා. සීසන් එක කොහොමද? පාවිච්චි කරන්නේ. එහෙම නැතිනම් මේක තවත් එක් පාඨමාලාවක් පමණක් වෙනවා. එතනද ඔබට මේ අවසාන පාඨමාලාව කරගැනීමට නම් මේවා අවබෝධ කරගන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කවුද? අන්තෝනි I can't see no views. Like now. කවුද? රෙකෝඩ් කරමු. right දැන් මොකද දැන් මේ ක්‍රමයේ අනුව මේක කියන්නයි තියෙන්නේ. කවුරු එක්කෙනෙක් මම තෝරගන්නවා. Now you can raise your hand. Please come forward and translate these sentences into English puta. So that others can understand. අනික් කටේ තේරුම් ගන්න පුළුවන් විදිහට මේක පරිවර්තනය කරන්න තියෙනවා. මම කතා කරපු ටික තියෙනවා. කාටද කියන්න පුළුවන්? Raise your hand please. Hi. සන්ධ්‍යාට මම අවස්ථාව දෙනවා. අනික් කටේ කෑ ගන්න එපා. සන්ධ්‍යා. දෙනින් මේ කොහොමද කියන්නේ? අනික් කටේ මයික් කරන්න පුතා. සන්ධ්‍යා කියන්නේ අපේ හන්දේ පළවෙනි එකද? මෙලෙම මේ කියනවා මේ ඔක්කොම කියන්නේ. පළවෙනි එක first sentence yes. exercise පිරිමි ළමයෙක් ඉන්නවා අංගනේ. A boy in the yard. A boy ළමයෙක් ඒකට හතරෙන් කියන එක. යාට උදව් කරන්න අනික. හතරෙන් එක. හතරෙන් එක. දැන් කියන්නේ ආකෘතියට. දන්නේ සබ්ජෙක්ට් එක දාන්න. There is a boy in the yard. Very good. You got it. There is a Right. boy in එමෙ ළමයා තනකොළ පිටිනේ ඉන්නේ. පිටිනේ. on the green grass.
the boy is on the green grass. අන්න හරි. එහෙනම් අන්තිමට ආවා. right කොහොමද කියන්නේ? අනිත් කට්ටිය උදව් කරන්නේ නැහැ. කොහොමද කියන්නේ මේක? The boy is on the green grass. ආ හතරෙන් දෙක. very good. මෙතන කොහොමද කියන්නේ? subject එක, verb එක, place එක. Place. right? The Place boy එක. is subject on එක the කවුද? green grass. the boy. The boy. ඉන්නකොට මොකද කියන්නේ? verb එකෙන් verb එක. what's the verb you use here? The boy is Is on the is කියන එක පාවිච්චි කරනවා. green place එක grass. මොකද? ස්ථානවාචී පදේ. හොඳ. on the green grass. Green grass. ඊට පස්සේ අපි ඊළඟ එකට යනවා. ඔහුට තියෙනවා දුඹුරු කොණ්ඩයක්. කොහොමද කියන්නේ? He has brown hair. නෑ. හරි. ඊට පස්සේ He has brown hair. මේක හතරෙන් හතර. මොකද කියන්නේ? ඔහු පුංචි. He is small. He is small. Small, right? Small කියන්නේ what? Small, right? He is small. He is small. ඔය විදිහට. තව එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න මම අවස්ථාව දෙන්න. කවුද කියන්නේ? තව එක්කෙනෙක්. මම කියන්න අපේ අඳුරනේ. ඔය හයි very good. හොඳ. මොකද ඔය නම් පුතා ලහිරුද? ලහිරු okay go ahead. There is a boy in the yard. දෙවෙනි එක. The boy ඉන්නේ. The on boy the green grass. on green grass. The boy is on the green grass. grass එකෙන් Yes. හොඳ. Yeah. green grass right over. ඔකට දෙනවා. He has. He is small. Small, right? Small. He is small. Small, right? ඊළඟට තව කෙනෙකුට අවස්ථාවක් දෙමු. මේක කවුද I කියන්නේ? want to tell Hamdruani. Okay, you can. There is a boy in the yard. No, how about this one? How The about this boy one? is This is a new one. It is he has a blue No, he no, has blue shirt. Okay. Let I me- can't see Hamdruani. That's that. Here you type. Can you translate that? Here you It type. is open. It is Ah, it is open. open. ඔහුට තිබෙනවා මේ කමිසයක්. He has a blue shirt. blue shirt. He has a blue shirt. Blue shirt. ඔහු කුතුහලාත්මකයි. He has a Curious. blue shirt. Mhm. He is curious. He is curious. Right, අපි අවස්ථාව දෙමු කවුද අපේ මේ අමිතාට. අමිතා පල්ලිය ගුරු. Right? ඔහු කුතුහලාත්මකයි. Yes. Okay. It is open. I can't see the blackboards, Hamdruani. Why is that? Yes. I can't see. Why? What's the It is open. He Okay. has a blue shirt. ඔහුට He දෙනවා is මේක. curious. Very good. There are shadow on the grass. පරදිල්ලේ සෙවණැලි තිබෙනවා. There are shadows. There on the- are shadows on the grass. Very good. Last one. The පොද වෙලා. blur වෙලා. blackboard is blurry. blur. Background. Right? ඊට Blurry. පස්සේ Blurred වෙනවා කියලා අපි කියන්නේ. Yes. right ඊට පස්සේ තවත් අවස්ථාවක් දෙන්න තව එකෙකුට chance එකක් ගන්න. පුළුවන් තරම් අවස්ථාවක් ගන්න පුතා. ආයි Yes, sir. තියනවා කියපු කතාව එන්න ඕනේ ටක් ගාලා. එයිලා කතා කරන්න ඕනේ. right කවුද අපේ ඉදිරිපත් වෙන්නේ? Sunday. It is open. Nandini. නන්දනි. I am Nandini. ඒ විවෘත. It is open. ඔහුට වෙනවා අනේ කමිසයක්. He has a blue shirt. ඔහු කුතුහලාත්මකයි. curious. He is curious. තනවිස්සේ සෙවණැලි තිබෙනවා. There are shadow on the grass. plural එක. shadows. And next one. පසුබිම් බොඳ වෙලා. The background is blurry. very good right. Thank you, sir. Thank අපි you. ඊළඟට යනවා. මේක තමයි ඒකට අවස්ථාවක් දෙමු. Who is ready to come forward and translate these sentences in English පුතා? ඊළඟ ළමයෙක් ඉන්නවා අංගනේ. Same sentences.
A boy in the yard. Sudiba. Yes, Hamdrone. Okay, go forward. Go ahead. There is පිරිමිළමයෙක් ඉන්නවා අංගනේ. A boy in the yard. පිරිමිළමයා තනකොළ පිට්ටනියේ ඉන්නේ. There. The second pattern is different to that, right? පිරිමි ළමයි Oh yes, ඉන්නවා. oh yes, කොහොමද Hamdrone. පිරිමි- Okay. There's a boy in the yard. Am I right? Yes. I can't see the board. Hamdrone. Okay, let me help you. පිරිමි ළමයා තනකොළ පිටිනේ ඉන්නේ. the boy. There is පිරිමි ළමයා is definite. The boy. the boy on the green yard. That's the word. I can't see the board, Hamdrone. You don't need to see the board. You know the sentence with the පිරිමි ළමයා ඉන්නේ තනකොළ පිටිනේ. පිරිමි ළමයා. The boy Yeah. ඉන්නේ on the green grass. ඉන්නේ The boy is. The boy is. The boy is must have a verb. Otherwise, it is not a full or accurate or complete sentence. So, what is the verb we use here? පිරිමි ළමයා. It is singular subject. Then the verb is and is or are. Is it? Is. Is. පිරිමි ළමයා. Okay, go ahead to that. This is singular. Continue. This is. Continue with that. How do we ළමයා? You will listen again. පිරිමි ළමයා. the boy is on the green grass. Very good. ඊට පස්සේ next one. ඔහුට තිබෙනවා දුඹුරු කොණ්ඩයක්. He has a brown hair. Okay, you are making a mistake here. Brown hair. කොණ්ඩයක්. There. Do we use indefinite articles there? For He hair, has. her hair, or hair? Hair. Hair. He has Yeah. brown hair. Hair, right? He has. Uncountable. I can't say the He has brown hair. Right? Yeah. Let us say, ඔහු පුංචි. The last sentence, can you translate? He's a small. He He is small. He is small. Right? ඔහු පුංචි එකෙක් නෙවෙයි. ඔහු පුංචි. He is small. He is small. ඊළඟට මේවා කොටසට යනකොට මේවා අපි negative forms එකෙන් ආදාට පටන් ගන්නවා. එතකොට වැදගත් වෙන මේවා. Right? මේ points. Right? අපි දැන් පැහැදිලි Thank you, කරලා. Hamdrone. Okay, well done. ඊට පස්සේ දැන් මෙතන වචන ටික තියෙනවා. දැන් ඔයාලා මේ වගේ දැන් ඔන්න දැන් ඔයාගේ homework එක කරලා තියෙන්නේ. වැඩකට එන්නේ ඉස්සෙල්ලා සූදානම් වෙලා තියෙන්න ඕනේ. right? homework කරලා තියෙන්න ඕනේ. homework කරලා දැන් පාර්ලිමේන්තුවට යනවා නම් එතන ඉන්න මිනිස්සු අපේ සල්ලිත් අරගෙන එතන ගිහිල්ලා කතා කරන 7ක් 5ක දෙයක් ගන්නෑ. යන්නේ මොකටද? එන්නෙත් නෑ මොනක් කියලාවට homework කරලා නෙවෙයි. subject එක study කරලා නෙවෙයි. සූදානම් වෙලා නෙවෙයි ඉන්නේ. දැන් නඩුවක් කියන්නේ යනකොට සූදානම් වෙලා නෙවෙයි ඉන්නේ. නීතිය දන්නේ අදාළ දේවල් කතා කරන්නේ. මෙහෙම පුවත් මෙහෙම කියන සූදානමක් නෑ. homework එකක්. එතනත් homework පාවිච්චි කරනවා තවත් තා. right homework එක. දැන් ඔයාලා මෙතෙන්ට එනකොට ඔයාලට පිළිතුරක් දුන්නා අපා විස්තර කරන්න homework කරලා ඇවිල්ලා. ඔයා සූදානම් ඇවිල්ලා තියෙන ආකෘතියක් කියනවා, patterns දන්නවා, ඊට පස්සේ language points දන්නවා, ඊට පස්සේ vocabulary එක තියෙනවා. හරිද? Now you are ready to describe this picture. මේක පින්තූරයක් වෙන්න පුළුවන්, incident එකක් වෙන්න පුළුවන්. right ඔයාලා දකින real life experience එකක් වෙන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. right? දැන් මේක දැක්කම පස්සේ නිකන් blank නෙවෙයි. හරිද? මේක ඔයාලා වාක්‍ය රටා ටිකක් මතක් වෙනවා. කාටද පුළුවන් මේක ගැන විස්තර කරන්න? දැන් සිංහල වාක්‍යයක් නෑ, පින්තූර විතරයි කියන්නේ වචන ටික තියෙනවා. කාටද පුළුවන්? I can Okay, අපේ පහක්. හාමුදුරුවනේ. I can I can. සංධ්‍යා ඉස්සෙල් chance එක ගත්තනේ. වෙන එක. very good සංධ්‍යා. එහෙම ඉන්න ඕනේ. මගේ අවස්ථාව ගන්න. ආයෙත් මම අවස්ථාව දෙන්න. Thank you අපේ හාමුදුරුවනේ. okay තව එක්කෙනෙකුට අවස්ථාව දෙන්න. live I can appear. live කතා Yes, I am. කරන්න. අපි ඇදලා ගමු පන්ති ඉස්සරහට මෙතන ඉන්නවනේ කාර. අපි කියන්නේ කුලෑට එක තියෙන්නේ. right hesitate වෙනවා. hesitate කියන්නේ hesitate වෙනවා කියන්නේ hesitate චකිතය. නෑ පැකිලෙනවා. hesitate right පැකිලෙනවා hesitate right Kulati. There's a kulati කියන එක සාද.
Hesitate meaning means කුලෑටි කියන. කුලෑටි. Is that කුලෑටි? කුලෑටි. Right. ඊට පස්සේ small මෙතන පොඩි typo එකක් ගිහුවා. small ඈ. right. කාටද පුළුවන් මේක පරිවර්තනය කරන්න පුතා? වාක්‍යෙත් මේ පින්තූර ගැන කතා කරන්නේ. කවුද ඉදිරිපත් වෙන්නේ? මේ කතා කරමු නැති කවුරු එක්කනේ? අවස්ථාව ගත්තේ නැති එක්කනේ. Okay. ලහිරු කතා කරනවා. Right. Who is ready to come Yes, forward sir. and translate these sentences into English, Puta? Now you have context patterns, language points, vocabulary, and even a picture. Now it is time for you to describe this. Use what you learn. Right? Okay. Lahiru, make a Puta. Yes, Avatero, there is a boy on the green grass. It is there is a box in the grass, green grass. It is open. The boy wearing a blue shirt. Last one. One more sentence. Shadows තියෙනවා. එවනැල තියෙනවා. Oh, he is small. Shadows තියෙනවා. Okay. පහක් කිව්ව නේද? Right, well done. තව එක්කෙනෙක් අවස්ථාව දෙමු. well done. අයරු වගේ ඉන්න ඕනේ. ඉදිරියට ඇවිල්ලා කතා කරන්න අවස්ථාව අරගෙන. එහෙම තමයි ඉන්න ඕනේ. Speak. Yeah. Thank you, Avatero. තව කාටද පුළුවන්? අපේ හාමුදුරු අපේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා එහෙම හිටියා. ඉගෙන ගන්න හරි කැමති. ධර්ම දේශනා කරන්නේ ඉංග්‍රීසියෙන්. මේව තමයි පාවිච්චි කරන්නේ අපේ හාමුදුරනේ. ඉන්නවද අපේ හාමුදුරුවෝ වගේ ඉන්නවද? ඒක කතා කරන්න. කැමති නැද්ද? අපේ හාමුදුරනේ දායකෙක් ලව්ව ආරණ්‍ය අපේ වාසී හාමුදුරනේ සමක් දායකෙක් ලව්ව මුදල් ගෙවලා ඩිප්ලෝමා කෝස් එකට එකතු වුණා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේද? ධම්ම ඔව් ධම්ම අපේ හාමුදුරුවෝ ධර්ම විජය Dhamma අපි හදු ලස්සන නමක් ධම්ම විජය අයි ලස්සන නමක් ධම්ම විජය විජය කියන්නේ ජයග්‍රහණය ධම්ම ධර්මයේ ජයග්‍රහණය කරන්න අපිට ඉංග්‍රීසි විජය කරන්නත් පුළුවන් we can win the language right අපි හදු ධම්මයේ අපි හදු මේ බොහොම සබද සම්බන්ධයෙන් ඔබ වහන්සේට පුළුවන් ද වාක්‍ය කීපයක් මේ සම්බන්ධයෙන් ගොඩනගන්න. there is a boy there is a boy on the green grass. He is a small boy. He has blue shirt. He has brown hair. Shadows, brown hair, blurred background. He is near the box. Very good. අපි අහන අලුත් වාක්‍යයක නේදුවා. මේ box එක ළමයා ඉන්නවා ළඟ වෙනුවට ළමයා ඒ ආසන්නයේ ඉන්නවා. වසර අපි අහන well done. He is ඊට near the පස්සේ box. මෙතන මේ අලුත් එකක් පාවිච්චි කරා a small boy, right? මේ small කියන එකට අපි එතන a කියන එක ඉන්ඩිපෙන්ඩන්ට් ආටිකල් එක පාවිච්චි කරේ නෑනේ. උන්වහන්සේ මෙතන පාවිච්චි කරා a small boy. right? A small boy, right? හේතුව මෙතන මේ boy කියන එක මෙතන සම්බන්ධයි. මෙතන ඒක නැතිව මේකට අපි දාන්න පුළුවන්. අපිට දාන්න පුළුවන් අර හේතුව මත. right? well done අපි ආවනේ. well done. right? තව එක්කෙනෙකුට අවස්ථාවක් දෙන්නද? අපි ඉස්සරහට යනවා. right? අපි තව වැඩක් කරන්න තියෙන නිසා අපි ඉස්සරහට යනවා. ඔය ප්‍රමාණවත් ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම විස්තර කිරීම කරා. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව ලබා දුන්නා. ලොකු වැඩක් කරලා ලස්සනට. අපි ඉස්සරහට යනවා. එතකොට මෙන්න මේකේ ඔයාලා දෙවෙනි ක්ලිප් එක සම්පූර්ණ කරලා තියෙන මේ වැඩ ගොඩ ගහනවා අරක කරේ නැත්නම් මේ ගොඩ ගහනවා වැඩ ගොඩ ගහනවා කියලා කියන්නේ කම්මැලි හිතනවා අර ප්‍රොක්‍රස්ටිනේට් කරනවා කියලා කියන්නේ අපි කල් දානවා කියලා කියන්නේ right ඒක ප්‍රශ්නයක් right ඔයාලා ටොපික් එක කතා කරන්න පුළුවන් ස්පීකින් ස්කිල්ස් එක කතා කරනවා right එකක් කරලා තවත් දෙයක් ගොඩ ගහනවා ඒතකොට කම්මැලි හිතනවා ස්ට්‍රෙස් වෙනවා එතකොට ආයි මේක තවත් එක් පන්තියක් වලටපත් වෙනවා. ඒ නිසා අදාළ වෙලාවේ අදාළ වැඩේ කරන් පස්සේ අපි ලේසි. right? මෙන්න මේ ටික ප්‍රැක්ටිස් කරනවා. වාක්‍ය පහයි තියෙන්නේ. right?
මේක හෝ sorry මෙතන වැරදි එකක් අරගෙන තියෙන්නේ. මේක ගන්නවා. මේක ඔයාලට හදලා PDF එකේ දෙන්නම් group එකේ. right? මේ දෙන්නේ there is a boy. මේක කඩපාඩම් කරන්න. there is a boy පිරිමි ළමයෙක් ඉන්නවා. The boy is on the green grass on the grass on the green grass. right? දෙවෙනි වාක්‍යය he has brown hair. පොඩි තියන්නේ brown hair. He is small. එයා පුංචි. right? අර මෙතන මේ right? උච්චාරණය පුරුදු වෙනවා. patterns පුරුදු වෙනවා. මේ සිද්ධාන්ත දන්නේ නැතිව මේ කියලා දෙනවා මොනවද හාමුදුරු පදලන් විදාට කියවගේ කියනවා ඊයේ කිව්වා අදක් කියනවා right තේරෙන්නේ ඕන ඒක තේරෙන්නේ නැත්නම් මේක කඩපාඩම් කරන්න තේරෙන්නේ නැත්නම් මේ හැමෝම කඩපාඩම් කරන්න එයාට අරක තේරෙන්නේ නැත්නම් මේක හොඳ ඔප්ෂන් එකක් right මේ කඩපාඩම් කරනකොට ඒ සිද්ධාන්ත ඔළුවට වැටෙනවා right ඒ නිසා මේක රෙකෝඩ් කරලා එවන්න වෙන ගෲප් රෙකෝඩ් කරන්න එපා උන්ටව පටලවා ගන්න රෙකෝඩ් කරලා තමයි කිව්වා ඒක මෙහෙම අල්ලගත්තා නැත්නම් කොහෙද ජනේලෙන් කොහෙද තමයි තිබ්බා ලස්සන වෙන්න ඕනේ නැහැ ඔයාට සලෝන් වලට ගිහිල්ලා මේකප් දාන්න එහෙම කරන්න අවශ්‍ය නැහැ ලස්සන ඇඳුම් අඳින්න එහෙම කරන්න ඕනේ නැහැ right ඔයා රූප සුන්දරී අයිශ්වර්යා රායි වෙන්න අවශ්‍ය නැහැ ජැක්ලින් වෙන්න අවශ්‍ය නැහැ සල්මාන් ખાන් වෙන්න අවශ්‍ය නැහැ right ටොම් ක්‍රූස් වෙන්න අවශ්‍ය නැහැ එහෙම හිතනවනේ මම එහෙම හිතයි කවුරු හරි right මම වගේ දාලා ඉන්න අනිත් කට්ටිය හරි high class right මම පොඩ්ඩක් ගොඩේ වගේ පේනවා එහෙම හිතන පාරක් කරලා practice කරන්න right obstacles දැන් obstacles කියන්නේ මොනවද obstacles කියන්නේ barriers භාෂාවේ බාධක very good right ඕනේ හොඳ වචනයක් ඒක එහෙනම් ඕවා ඔය ජජ් කරන එකක් එහෙනම් ජජ් කරන එකක් කම්පෙයාර් කරන එක අනිත් එක. හරිද? ඕනිකම් මේ කෙලස්. දැන් භාෂාව කියන ගන්නකොට කියන කෙලස්. ඉපල්ම. ඊට පස්සේ එහෙම හිතන්න නැතුව තමන් වැඩි කරගෙන යන්න. වෙන ඕන දෙයක් වෙච්ච ආවේ කියන අහස කඩාගෙන වැටුණා වෙයි. ගණන් ගන්න එපා. ඕවා සුළු දේවල් අපේ ගාන අපි යන්න යමු කියලා යන්නයි තියෙන්නේ. right? අපි ඉස්සරහට යන්න. ඊළඟට මෙතන වැරදීමක් මම මේක හදලා ඔයාලට දෙන්නම්. ඔයාලා කණ්ඩායම අලුතෙන් හදපු එකක්. මේ දේවල් කරන දේ. right? අපි ඊළඟ එකට යනවා. මේක පැහැදිලි. මේක පැහැදිලි. වාන සතුටු වෙන්න ඕනේ. සතුටු වෙන්නේ නැද්ද? කොච්චර දේවල් දාගත්තද ජීවිතේට? අපිට කොච්චර වෙලා ගිහිල්ලා පුතා? විනාඩි දෙවෙලා ගියද? මොන නැත්නම් විනාඩි 9යි. කීයද? 9යි. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. මම අද පැයෙන් අවසන් කරන්න ගිහින් නමුත් පොඩි වෙලාවක් ගන්න. දැන් අර වැඩේ කරා නම් පුතා. හොඳ පදනමක් කියනවනම් අය ගේ හරියට වීරනවා පුතා. හොඳ මූල පද්ධතියක් කියනවනම් අය ගහ වැටෙන්නේ නැහැ. බුච්චාව. තේනද? right අපි ඒක නිසා තමයි අර පොඩ්ඩක් අරක මේ මඩේ දදා හොද ඊයේ පාර කරපාරම අදත් මතක් කරගත්තේ. right? මෙන්න අද අපේ පියවර negative sentences හදන්නේ කොහොමද කියලා. right? මේක අපි negative sentences කියලා කියන්නේ මේක මාතෘකාව ලියාගන්න කරවන්නේ negative sentences. right? වාක්‍ය අවස්ථා 6කට වර්ණනා ගන්න පුළුවන් පුතා. අවස්ථා 6කට. right? 6 types තියෙනවා. 6 types තියෙනවා. right? යථාර්ථය ප්‍රශ්න ඊට පස්සේ ප්‍රශ්න වාචී පද සමග යථාර්ථයේ ප්‍රශ්න වාචී පද සමග යථාර්ථයේ ප්‍රශ්න 1 2 3 4 5 6යි හරිද ඉංග්‍රීසි භාෂාවේ හම්බෙන සියලුම වාක්‍ය මේ 6න් එකකට වැටෙනවා. මම ඉස්සෙල්ලා එකක් කිව්වා මොකද්ද? ක්‍රියාපද වර්ග 3ක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය ඔය ක්‍රියාපද නැතුව වාක්‍ය හැදෙන්නේ නැහැ. ඒකෙන් එකකට වැටෙනවා. අපි මේ පාඨමාලාව ආවරණය කරන්නේ දී ක්‍රියාපද වාක්‍ය. ඊළඟට ඒක වාක්‍ය වර්ග 4ක් අධ්‍යයනය කරා. ඊට පස්සේ 4ම තියෙන වාක්‍ය. හරිද? ඒ 4ම තියෙන වාක්‍ය. ඒ වගේ 6කට දාන්න පුළුවන් කවුද? right? මේ වගේ 6 වර්ගය මොකද්ද? අවුරේ කතා කරනවා චමිලා කියන account එක වෙන්න ඕන මට හැටියට. දැන් ඉස්සෙල්ලා right? යථාර්ථය වාක්‍ය. දැන් මේක අපි ආවරණය කරා. මේක කීයකට දැම්මද? 4ක්. වාක්‍ය වර්ග 4ක්.
there are, he is in the classroom, right? He has a class today. He is a good student, right? ඒ වගේ හතරක් ඉගෙන ගත්තා. දැන් අපි ආවරණය කරන්න යන්නේ නැතාර්ථයේ වාක්‍ය negative sentences, right? ඊළඟ තවත් කරුණක් මම ඔයාලට කියනවා. හරිද? language point එක අති විශේෂයි. මේ පිටේ මෙතාවනාදරගේ පන්තිශීන කරගන්න. හම්බෙන දේවල් විතර, right? නැතාර්ථයේ ප්‍රකාශන අපි අධ්‍යයනය කරේ. ඊළඟට නැතාර්ථයේ ප්‍රකාශන. මෙන්න මෙහෙමයක් තියෙනවා. අපි sannivedanaya කරනවා කියන්නේ communication කියලා කියන්නේ sannivedanaya කරනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න sannivedanaya කරනවා. මොකටද sannivedanaya කරන්නේ? මේකෙන් ගහන්න එහෙමත් පුළුවන්. එහෙනම් අපි භාෂාව පාවිච්චි කරන sannivedanaya කරනවා. ඉස්සර ගල් යුගයේ පින්තූර වලින් symbols ඒ වගේ දේවල් පාවිච්චි කරා කියලා කියමු. ඊට පස්සේ වචන, අපූර්ව ශබ්ද, වාක්‍ය දැන් ඉතින් ආයි කතා කරනකොට එක එක ක්‍රම වලට ඉතින් sannivedanaya කියන එක තාක් දියුණු වෙලා තියෙනවා. මේ මොනවා කරන්නේ? මෙන්න මේ වර්ග වලට වැටෙන. මේ වැටෙන එක අපි කරන්නේ තොරතුරු ගන්න. තොරතුරු ගැනීම. හරිද? තොරතුරු ගැනීම. හරිද? තොරතුරු ලබා දීම. හරිද? තොරතුරු දෙනවා. තොරතුරු ගන්නවා. තොරතුරු ගැනීමට පාවිච්චි කරන මෙන්න මේ ප්‍රශ්න. තොරතුරු ලබා දීමට පාවිච්චි කරන්නේ මෙන්න මේවා. තොරතුරු ලබා දීම යථාර්ථයේ වාක්‍ය. ඔහුට තියෙනවා නිල් පාට කොණ්ඩයක් තොරතුරු ලබා දීම. right? කොහොමද යාගේ කොණ්ඩේ? ඔහුට තියෙන්නේ නිල් පාට කොණ්ඩයක්. දුඹුරු පාට කොණ්ඩයක්. එයා මොකද දැනන්නේ? right? එයා දැනගෙන ඉන්නවා blue shirt එක. ඒක නිල්. එයා උස නැහැ. එයා කොහොම කෙනෙක්ද? එයා පුංචි කෙනෙක්. right? තොරතුරු ලබා දීමක් කරන්නේ. okay? ඊට පස්සේ නැතාර්ථය වෙන්න පුළුවන්. නැතාර්ථය කියන්නේ negative. ඔහුට නැහැ දිග කොණ්ඩයක්. ඔහුට නැහැ දුඹුරු කොණ්ඩයක්. ඔහුට නැහැ box එකක්, right? ඔහු ළඟ නැහැ box එකක්, right? ඒ 7 ඇලි නැහැ නැතාර්ථ. නැතාර්ථය කොට ගන්න පුළුවන්. නැතාර්ථයේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. නැතාර්ථයේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. මොකටද? තොරතුරු ගන්නද තොරතුරු ලබා දෙන්නද? මේක පාවිච්චි කරන්න. that's මේක කියන positive sentences, negative sentences කියලා කියනවා. positive negative පාවිච්චි කරනකොට තොරතුරු ලබා දෙන්න. තොරතුරු ලබා දෙන්න. කෙනෙක් ඔයාලට තොරතුරු ලබා දෙන්න වෙන්න පුළුවන්. ඔයා තොරතුරු ලබා දෙන්න වෙන්න පුළුවන්. එතකොට මේක පාවිච්චි කරන්න. දැන් අපි මේක ආවරණය කරනවාද? ඊට පස්සේ ඉස්සරහට අපිට ආවරණය කරන්න පුළුවන් වෙලාවට කියන හැටියට බලමු මේක ඉවර කරන්න. ප්‍රශ්න. යථාර්ථයේ ප්‍රශ්න. නැතාර්ථයේ ප්‍රශ්න. මේ යථාර්ථයේ සහ නැතාර්ථයේ ප්‍රශ්න වලට what, where, when වගේ ප්‍රශ්නවාචී පද අහලා දෙනවනේ. සංධ්‍යා අහලා දෙනව ප්‍රශ්නවාචී පද. සංධ්‍යා. Yes, yes, right? ඊට පස්සේ ඒ ප්‍රශ්නවාචී පද what, මොකක්ද? why, hey, where කියන්නේ කොහෙද? who කියන්නේ කවුද? Who. කියන්නේ කවුද? ඊට පස්සේ how, right? How, when, right? Which one, how long, how often, right? often එනවා, right? ඒ වගේ. ඊට පස්සේ අන්න ඒව දාන්න මේ දෙක. එතකොට හයක් හැදෙනවා. 6න් 1, 6න් 2, 6න් 3, 6න් 4, 6න් 5, 6න් 6. හරිද? කොහොම ලස්සනට කියලා දෙනවා, පිළිවෙලට කියලා දෙනවා. මේ අවුරුදු ගානක ඉගෙන ගන්න ඕන දේවල් හරි ලස්සනට පිළිවෙලට අර ෆයිල් එකක් ඔෆිස් එකේ තියෙන කියලා දෙනවා, පිළිවෙලක් කරලා දෙනවා දැනින්. හරිද? ඒක මම ඔයාලට කියන්නේ පිළිවෙලට ඉගෙන ගන්න මෙතෙන් දෙන්නේ කියලා. right? කවුරු හරි කෑ ගහනවා බානුක පුතා මේක කරගන්න. බානුක මේක කරා. ඊට පස්සේ මේක අපි ඕකේ අවරණය කරා. දැන් මේක මෙතන නවතින්නේ නැහැ. දැන් ඇක්ටිව් වොයිස් අපි අවරණය ඩිප්ලෝමා කෝස් එකේම අපි ඇක්ටිව් වොයිස් ගැන කතා කරනවා. මේක ඇක්ටිව් වොයිස් වල දාන්නේ කොහොමද කියලා කතා කරනවා. පැසිව් වොයිස් එහෙම කතා කරනවා. ඊට පස්සේ නැතාර්ථයේ වාක්‍ය. එතකොට දැන් අපිට මේ අර repetition is the mother කියලා කිව්වනේ. අම්මව වන්නේ. අපිට මේකෙත් හම්බ වෙනවා, ඒකෙත් හම්බ වෙනවා. නමුත් මේ ඕනම දෙයක් කරගන්නේ කොහොමද කියලා කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඕකේ ඕන වාක්‍යයක් මේ හයියට දාගන්න මෙහෙමයි කියලා කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඒ අමතරව අර විදිහට කරනවා. right? ආයි කියලා වැඩක් නැහැ මේ පාඩමලා. මට සතුටු හිතෙනවා. මතක් කරගන්න. ඔයාලට සතුටු හිතෙනවා මේ ඉගෙන ගන්න ඇවිල්ලා මෙහෙම දේවල් තියෙනවා කියලා. මේකේ හැමදේම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොනවාද මේ යථාර්ථයේ මේ දක්වා තේරෙනවා නම් එච්චරයි. right? අපි ඉස්සරහට ඉදිරි ටික බලගමු. right? අපි දැන් කතා කරන්නේ මෙන්න මේ වාක්‍ය රටාව. නැතාර්ථයේ වාක්‍ය. right? let's say how you can do that. හරිද? right. ඕන පොඩි වෙනස්කම් තියෙනවා. මේ සිං වැඩක් තියෙනවා. මේ is කියන එක තිබ්බනේ. ඒකට මොකක්ද අර්ථයෙන් ඇවිල්ලා තියෙන්නේ? මොකද යාළුවෙක් ඇවිල්ලා මොකද්ද? පේන කට්ටිය. is ළඟට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? Not.
not කියන එක ඇවිල්ලා not එකතු වෙනවා. right මෙතන is එක ගන්න මොකද වෙලා තියෙන්නේ not කියන එක ඇවිල්ලා Not. තියෙනවා right මෙතන is එක ගන්න මොකද වෙලා තියෙන්නේ Not. Not. කියන එක ඇවිල්ලා තියෙනවා is not කෙටි කරන්න පුළුවන් දන්න කට්ටිය කියන්නේ spoken english වල Isn't. very good Isn't. very good right so person isn't ලියාගන්න දන්නේ කට්ටිය isn't is not කියන එක isn't spoken english වලදී කතා බහ කරනකොට පාවිච්චි කරන්නේ right අපි උදාහරණයක් කිව්වොත් එමය right they are right ඉස්සරහට බලමු ඊට පස්සේ මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි දැන් මෙතන ආ තිබ්බනම් ආ not right am not තිබ්බනම් ඒක කෙටි කරන්නේ කොහොමද ඒක කෙටි වෙන්නේ නැහැ අපි ආම්දුරනේ ඒක ඒ විදිහට. very good right අපි ඒකට සාමාන්‍යයෙන් පොදුවේ නෑ කෙටි කරන්නේ නෑ එයා හරිය කවුද කියේ මාව කියලාද. very good හරිද ඒක හරි ඔයා කිව්වා තමයි හරි am එකයි not එකයි කෙටි කරන්නේ am කියලා කියන්නේ නමුත් පොදුවේ මේ ඕනෙම එකක් කෙටි කරන්න පුළුවන් ain't හැටියට කොහොමද කියන්නේ කියන කටි ain't yeah ain't yeah get ain't very good ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් වෙනස් මෙතන does කියන එක යනවා not කියන එක දානවා have කියන එක යනවා right අපි ඒක මෙන්න මෙහෙම ගමු දැන් he has a pen ඔහුට පෑනක් තියෙනවා මෙතෙන්ට ගන්නවා he does not has කියන එක have base form එක වලට පත් වෙනවා he does not have a pen ඔහුට පෑනක් නැත්තේ නෑ කෙටි කරන්න does not කියන එක he Doesn't have. doesn't have a pen right he doesn't have a pen උන්න උතන පොඩි කොස්සක් තියෙන්නේ right පොඩි අමාරු කාර්යයක් ඉන්නේ උත්තරයි මේක බහුවචන වුණා නම් doesn't වෙනකොට මොකද පාවිච්චි කරන්නේ we Do. not have pen right මේ කෙටි කරන් do not කියන කෙටි කරන් Don't have. don't have anything right it's පෑනක් නෑ අපිලා right you don't have abbreviation එක contraction එක don't right මේක doesn't spoken english වල කතා කරනකොට right මේක pdf clip එකක් සම්පූර්ණ කරන්න පුළුවන් වලට ඒ විදිහට පාවිච්චි කරන අර මේ දීර්ඝ ඒවා අතන වෙනස තියෙනවා නේ නෝට් එකක් දාගන්න මේ විදිහට දිගට ලියනවා is not does not do not are not විදිහට පාවිච්චි කරනවා නම් ඒක ලිඛිත ඉංග්‍රීසි ඒ කියන්නේ formal english කියලා කියනවා right ලියන ලියනකොට email ලියනකොට පොත් ලියනකොට පොත් කියනකොට දකින්න අහන්න ලැබෙන්නේ ඒක කතා කරනකොට වෙනවද casual පාවිච්චි කරනකොට informal english වල තමයි සාමාන්‍යයෙන් මේ කෙටි ඉදු පාවිච්චි වෙන්නේ ain't කියන එක isn't කියන එක doesn't කියන එක don't කියන එක ඕක පාවිච්චි කරන්නේ මොන ඉංග්‍රීසි වලද spoken english වල right නම් ඒක පැහැදිලි කියලා අපි ඉස්සරහට යමු පැහැදිලි right පිරිමි ළමයෙක් නෑ අංගනේ මොකක්ද ආදී පිරිමි ළමයෙක් නෑ කොහොමද කියන්නේ there is not yeah right මේක සාමාන්‍යයෙන් මේක පාවිච්චි නෑ හරිද පාවිච්චි නැති එකක් හැටියට සලකනවා මේක හදා ගන්නවා isn't හැටියට isn't right මේක Doesn't go in the yard. any කියන එක පාවිච්චි කරනකොට any කිසියම් කියන අවුල ඊට පස්සේ මෙතන the boy is not on the green grass right not කියන එක කෙටි කරනවා නම් අර විදිහට යනවා ඊට පස්සේ he does not he doesn't have down here right he is not he isn't small yeah පුංචි නැහැ yeah පුංචි නැහැ yeah ලොකු එකෙක් right අපිට මේක expand කරන්න පුළුවන් but right but කියන එක ගන්න පුළුවන් right ඒ වගේ ඒක කරන්නේ මේ විදිහේ තියෙනවා right මම ඒක පැහැදිලි කියලා අපි ඉස්සර කතා කරලා මම කතා කරේ උදාහරණ සහිතව ඊළඟට මෙතනක් තියෙනවා තවත් මාකට් එකක් ඒ විරුද්ධ නැහැ කොහොමද කියන්නේ is කියන එකට not එක දානවා it is not open it is not open right he doesn't have a blue shirt මේ වීඩියෝ කරන්න
do කියන එක does not Doesn't. have, right? Doesn't have. right? වෙනස් වෙලා තියෙන්නේ. right? ඒතර සිද්ධාන්තය තමයි මේ do කියන එක හරි does කියන එක හරි එනකොට උතන ළඟ තියෙන ක්‍රියාපදේ විහුණු අවස්ථාවට එනවා. හරිද? අවශ්‍ය නැති ලියාගන්න ඒක තමයි ජෝරේ යන්න එපා ගණන් ගන්න එපා. has එකකින් have එකේ base form එක තමයි have කියලා කියන්නේ. හරිද? has කියන එක වචන එක have කියලා කියන බහුවචන එක මේ දෙකේම මූල බීජය තමයි have කියලා කියන්නේ. බහුවචන වගේ තමයි ප්‍රകൃතිය පේන්නේ. right? එතකොට මේ do එක හරි does එක හරි not එකක් සමග පාවිච්චි කරනකොට මේක පාවිච්චි කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ නැහැ. මොකද පාවිච්චි කරන්නේ ප්‍රകൃතිය. ඔය කියපු දේ තේරුම් නැත්නම් ගණන් ගන්න එපා. මේ කියන කරවල. එතනත් මම ඒක පැහැදිලි කරනවා. මෙතන smart boys ලා ඉන්නවනේ, girls ලා ඉන්නවනේ. එතනත් මෙතන බුද්ධිමත් කට්ටිය ඉන්නවනේ. හරිද? ඒ කියන්නේ සුබකලමයි කියලා කියන්නේ. right? ඒ වගේ කට්ටියට පොඩ්ඩක් අර තර්කානුකූලව හිතන්න තමයි මේ ක්‍රමවේද කියලා දෙන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් ගණන් ගන්න එපා. slow learners ලා ඉන්නේ. slow learners ලා කියන්නේ හෙමින් ඉගෙන ගන්නා අය. හෙමින් ඉගෙන ගන්න කට්ටිය. මොකද slow learner කෙනෙක්. එතකොට හෙමින් ඉගෙන ගන්න කට්ටියට මේ වගේ දේවල් කටපාඩම් කරන් පස්සේ ආයෙත් පිළිදෙනවා හොඳට. right? හැමෝටම මේක හොඳයි. අර මේකට විකල්පයක් ඔප්ෂන් එකක් තමයි අර කටපාඩම් කරන්නේ. ඊළඟට ආන්ට් කියන එක උඩින් ඉවර කරන්න not. right? මෙතන පසුබිම නැහැ. the background is not not right blurry. right එමයි ඉස්සරහට යනවා. පැහැදිලි. මෙතන තේරෙන්නේ කවුරු කෙනෙක් ඉන්නවා කියන්නේ. right මම ඔයාලට අවස්ථාවක් දෙනවා මේක පරිවර්තනය කරන්න. කවුද කියන්නේ? පිරිමි ළමයෙක් නැහැ අංගනයේ. there is not there isn't දාලා කියන්නේ. එක්කෙනෙක් කවුරු හරි ඉදිරිපත් වෙන්න. There isn't a boy in the There yard. is not boy in the yard. okay okay ඊට පස්සේ පිරිමි ළමයා තනකොළ පිට්ටනියේ නැහැ. නැත්නම් තනකොළ පිට්ටනියේ නෙමෙයි ඉන්නේ. කොහොමද කියන්නේ? the boy The boy isn't On the green grass. The boy isn't on the green grass. නැහැ දුඹුරු කොණ්ඩයක්. දුඹුරු පාට කොණ්ඩයක් උඩ නැහැ. කොහොමද කියන්නේ? he He doesn't have brown hair. very good right එකම ප්‍රකාරය වැදුනා. have verb කියන කාලෙ දැම්මා. have ඔය දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔහු පුංචි නැහැ. එයා කුඩා එක්කෙනෙක් නෙවෙයි. කොහොමද කියන්නේ? එයා කුඩා නැහැ. he He isn't small. Not small. not small. He isn't small. right? ඔය දුක තමයි යන්නේ. right? මේක අපිට නෙගටිව් කරලා කියලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. right? ඒ පින්තූර යනකොට පස්සේ මේක දිහා බලාගෙන අර විදිහට ප්‍රැක්ටිස් කරගෙන ඇවිල්ලා මේක බලාගෙන කියන්න බලන්න. Tamanට අවංකව. ඒකට තමයි පුදුම මොනවද කියන්නේ. right? ඊට පස්සේ මේකත් අපිට අර විදිහට වීඩියෝ එකක් රෙකෝඩ් කරලා එවන්න. there's a boy in the yard. right? The boy isn't on the green grass. right? He doesn't have brown hair. He isn't small. right? මේක සිංහල තේරුමත් එක්ක කියන්න පුළුවන්. කැමති නම් සිංහල තේරුම නැතුව කියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා දන්නවනේ ඔළුවේ කියනවනේ මොකද මේ කියන්නේ කියලා. right? මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉගෙනගත් දේවල් සම්බන්ධයෙන් මෙතන අපහැදිලිතාවයක් තියෙනවා නම් මගෙන් අහන්න. පාඩම අවසන් කරන්න පෙර ආතුව. නැහනේ. right? මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් වඩික තමයි දෙන්නේ. අපි දෙවෙනි දවස් අවසන් කරනවා. තෙරුවන් සරණයි හැමෝටම. ඔයාලා ආශිර්වාද කරන්න. There was a name, Amdruni.